කොහොමද ඉතින්? හොඳයි ඉතින්. ඔය යනවා ඉතින්. පහුගිය සතියේ කොහොමද? මොකද උනේ? පහුගිය දවසේ කියන්නේ වැඩ තමයි ඉතින් පාරෙම තමයි මම නම්. මං හේමා account වල දාත්තේ මොකෝ? account එක අර පිප්පිස්සේ plan එක හිමීට ගහන් යනවා. ඊයේ පටන් ගත්තේ. ටයිම් එක තමයි අවුල. මේ පිප්පිස්ස නම් මේ මම නම් හිතන්නේ අර මම ෆෝන් එකට හදලා දීපු settings ටිකත් එක්ක පිප්පිස්සක් ගහනවා කියන එක මේ මහ දෙයක් නෙවෙයි මට නම් ඒක බලලා සාමාන්‍යයෙන් විනාඩි 10ක් ඇතුළත ගහන්න පුළුවන්. ඔව් ඒකෙන් ගහන්නත් පුළුවන්. ඒකේ හරියට අර මේ මං හදලා දීපු මේකේ අර ටච් කරනකොටම ගත්තනම් බයි එකක් ඒක ටච් කරනකොටම බයි එකක් හරි උඩ ඉඳන් එනවනම් පල්ලෙහාට කැඩල් එක එනවනම් ටච් කරනකොටම ගන්න බයි එකක් බය නැතුව අනිවාර්යයෙන්ම පිප් 50ක් විතර ප්‍රොෆිට් වෙනවම තමයි. 5 minute 15 minute නේ ඒක බලන්න කිව්වේ. කට්ටිය කැමරා ටික දාමු බලන්න. පුළුවන් කට්ටිය. අන්නම් පාරේ ඉන්නේ. නෑ පුළුවන් කට්ටිය. අපිට සමහර කට්ටිය නෝ දැකලත් නෑ අඳුරන්නෙත් නෑ. අර ඩයල් එක අදත් ඇවිල්ලා චින්තක අයියා. ජොබ් එක කරන ගමන් මම වැඩ ඔව් සමහරලාට මම මෙහුවේ. හරි ඒක අවුලක් නෑ. සුද්ධියෙක් එහෙම ආවොත් චෑන්චුන් ගන්න අපි බලාගෙන ඉන්න. සුද්ධියෝ අරාබියෝ ඔහොම තමයි ඉතින් එන්නේ. අරාබි තමයි ගොඩක් එන්නේ. ඉතින් අද විශේෂයෙන්ම මේ පොඩ්ඩක් කට්ටියත් එක්ක කතා කරන්න හිතුවේ මේ ඔය කන දෙයක් අපිට දෙන්න බැරිද? මේ චින්තකයි. ඇත්තටම ඊයේ මාත් එක්ක රෑ කවුද කතා කරේ මේ මේ අර ප්‍රංශ ඉන්නේ කවුද අපේ කවුද නමත් මතක නැහැ. අර ටිකක් වයසක එක්ක නේද? ඔව් එයා එවපුව තමයි මේ තාමත් කන්නේ ඉතින්. රයිට් ඔයා මට කිව්වේ මේ ඊයේ කතා කරා කොහමරි රෑ එතකොට රෑ 1:00 විතර වෙලා. එතකොටත් මං රෑට කාලා තිබුණේ නැහැ. මං ඒ වෙලාව තමයි රෑට කාවේ. මොකද ඊයේ පෙරේදා දවස් දෙකේ පුදුම වදයක් දුන්නා මේ අර auto SLTP tool එකේ පොඩි errors වගේක් ඇවිල්ලා හදා ගන්න ගියා. පට්ටම වේදනාවක් දුන්නේ. මොකක්ද අවුල? ඒක ඉතින් දන්නවනේ ඉතින් මං ඉතින් පුළුවන් තරක් දෙන්න පුළුවන් දේවල් දෙන්න try කරනෝනේ ඒකට. ඒකේ අර පොඩ්ඩක් time frame එකක් දාලා මේ ඊට පස්සේ මාකට් එකේ ට්‍රෙන්ඩ් එක පෙන්වන්න ඊට පස්සේ ඔය අලුත් දේවල් ටිකක් එකතු කරා. එතකොට මේ කෙනෙකුට පුළුවන් ට්‍රෙන්ඩ් එක බලලා ට්‍රේඩ් එකක් දාන්න පුළුවන් ස්කැල්පින් උනා. ඔය ඒකේ අර මේ එරර්ස් එන්නේ ගොඩක් වෙලාවට ඩෑෂ්බෝඩ් එකට. ඩෑෂ්බෝඩ් එකේ මට ආයෙ මොකක්ද දන්නවද අයියේ? ඔය ඒකේ අර ෆන්ක්ෂන් වලදී on hit කියලා එනවනේ. on hit එකේ කෝඩ් එක ලියද්දී එතන තමයි අර පොඩ්ඩක් කේස් එක එන්නේ. මේ මට ආවේ මොකක්ද දන්නවද? මට ආවේ මේ accounting පැත්ත. රයිට්. අනිත් ඔක්කොම වැඩ කරා. අරකට හදන්න පුළුවන් අප්ඩේට් එක. ඔව් යන්තම් ඊට පස්සේ හදාගත්තා. දැන් නම් ක්ලියර් කරගත්තා. ඊයේ රෑ ක්ලියර් කරගත්තා. ඊයේ රෑ බලලා දැන් අදත් දවසම පොඩක් ටෙස්ටින් එකක් ගියා. ඉතින් මේ විශේෂයෙන්ම අද මීටින් එක මේ පොඩක් ගත්තේ අපේ මේ ඉන්න සෙට් එකත් එක්ක මේ දැන් ඔය මේ මම මෙතන ඉන්නෝනේ දැන් 28ක් ඉන්නවා. හරිද? එතකොට මේ 28ම මම හිතනවා ලයිව් ට්‍රේඩ් කරන්න ඇති කියලා. එහෙමද? ඔව් ඉතින් අපි නම් ඔයා දන්නවනේ. කවුද මේ යූසර් කියලා ඉන්නේ කවුද? යූසර් කියලා එකක් පෙන්නන්න. දන්නේ නැති කට්ටිය මල්ලි අයින් කරලා දාන්න. කතා කරන්නේ නැති කට්ටිය ආය දෙපාරක් හිතන්නවත් රිමූව් කරලා දාන්න. ඔව් මේ නැත්නම් අපිට වදයක් වෙනවා. ඇත්තටම එක පැත්තෙන් ඉතින් මඩ පාරවල් එනවා. මම නම් ඉතින්
ගණන් ගන්න නැහැ මොකෝ මම මේක එක පැත්තකට එක අතකින් කරන්නේ මං හොබි එකක් විදියට මේ ඒක නිසා කවුරු ආවත් කවුරු ගියත් මට කිසිම ප්‍රශ්නයක් නැහැ මට කවුරු හරි ඉඳලා ගියා කියලා මට ඒක ඇත්තටම මේ එහෙම දැනෙන්නේ නැහැ ඒක නිසා මේ අද මේක ඇත්තටම මේව කරේ මට පොඩ්ඩක් දැනගන්න ඕනේ දැන් මේ දවස් ටිකේ මාකට් එකේ ලොකු වොලියුම් එකක් තියෙනවා ඒක නිසා මේ සාමාන්‍යයෙන් 1 තියෙන්න පුළුවන් ඒ කියන්නේ අපිට ඇනලයිස් කරන්න පුළුවන් අඩුම එක තියෙන්නේ 1 මිනිට් නේ එතකොට 1 මිනිට් එකේ ඇනලයිස් එකක් ගහලා ට්‍රේඩ් එකක් දුන්නත් SL එක වදිනවා 500ක් 600ක් විතර ඒක නිසා මේ ලොකු වොලියුම් එකක් තියෙනවා මේ වෙලාවේ මාකට් එකේ මේ ඒක නිසා පොඩ්ඩක් කට්ටියත් එක්ක මම මේ කතා බහ කරලා මොකක්ද කරන්න පුළුවන් කියලා පොඩ්ඩක් එකකතාවයකට ඇවිල්ලා මට දැන් අර පොඩි සිග්නල් දෙන්න පුළුවන් ස්කැල්පින් වගේ නමුත් මම ඒවට කැමති නැහැ අර මේ නිතර සිග්නල් දෙන්න මේ මොකද්ද කරන්න කියලා මොකද කට්ටියගේ account එක අප් වෙන්නත් ඕනේ අනිත් එක තමයි අපේ අද දවසේ කතානායකතුමා ඉන්නව කවුද ප්‍රදීප් අයියා ප්‍රදීප් අයියාගේ ඇචීව්මන්ට් එකත් එක්ක අනික් කට්ටියට මේ ඒ පාරේ ඇත්තටම ආවේ කොහොමද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න ওই දේවල් හැමදේම එකට තමයි මේක මේව කරේ 10 වෙනකොට මීටින් එක නවත්තන්න ඕනේ 10ට තව එකක් දාගෙන තියෙනවා චතුර මේ ඉතින් මේ ඒක නිසා මට පුළුවන් නම් කියන්න මේ ඔයාලගේ account වල සත්‍ය කොහොමද කියලා මම එක්කෙනාගේ නම කියාගෙන යන්නම් මට ඒතකොට කියන්නකෝ ඉස්සෙල්ලාම චින්තක අයියා චින්තක අයියා ෆන්ඩට් එකනේ ගහන්නේ නේ නෑ ලයිව් එකක් ගහනෝනේ පර්සනල් account එකක් ගහන්නේ ලයිව් එකේ ඉතින් තියාගෙන ඉන්න ඕගොල්ලෝගේ අර ලයිව් ට්‍රේඩින් පටන් ගන්නකම් මම දැන් ඩිපොසිට් එකකුත් කරලා හා හරි ඊයේ ෆන්ඩඩ් එකේ ෆස්ට් ස්ටෙප් එක ගැව්වා මම දැක්ක දාලා තියෙනවා කංකඩුරේෂන් මේ අනිත් එක මේ කවුද ඉන්නේ SX 13යි 905 කවුද මගේ කෙනෙක් වෙන්න ඕනේ ඉතින් SF කියලා දාලා තියෙනවා නැද්ද ඉන්න වීඩියෝ එක තියෙන්නේ මල්ලිය කතා කරපන් ලැජ්ජ වෙන්න එපා අපි මේ මම මේ උපරිම try කරන්නේ ඇත්තටම මේ ඉන්න සෙට් එක මේ අවුරුද්දේ අන්තිම වෙද්දි හොඳ ගමනක් එක්කයි යන්න මට දැන් ඔය ලොකු වට සිග්නල් දීලා බැලුනොත් මං පිප් 10න් 10 හරි ගහලා මේ අනිවාර්යෙන්ම account එක profit කරන්න plan එකක් තමයි මම මේ හදන්නේ මොකද මේ ප්‍රදීප් අයියට දීපු ටාගට් එක මට මේ සිග්නල් එකකින් දෙන්න බැරි කමක් නෑ ඒක. හරි කතා කරන්නේ මොකද කරන්නේ? නෑ එයාට තේරුන්නේ නෑ එයා ගැන කියන්නේ කියලා. මේ එයාට නම්බර එක මං හිතන්නේ මතක නැද්ද දන්නේ. එහෙමත් දන්නේ නෑ. බලාගෙන ඉන්නවානේ වීඩියෝ. නමක් නෑ. කවුද අවිෂ්ක? අවිෂ්ක මොකද? කතා කරන්න බැරි කෙනෙක් මම හිතන්නේ. ලයිව් ට්‍රේඩින් එකට ඩිපොසිට් මේ අවිෂ්ක මොකද? අවිෂ්ක account එක මොකද? කියන්න. කාර් ගාලා කියාගෙන යන්න ලොකු වෙලාවක් නැහැ. ඇයි බං මේකේ ඉන්න උන්ට කතා කරන්න බැරි? අපි නම් ක්ලාස් එකකට හරි මොකකට හරි ජොයින් වුණාන් පස්සේ අපිට රටේ නැති ප්‍රශ්න අහනවා ඒකට උත්තරයක් ගන්න. හරි කම්පියුටර් එකෙන්ලු ඉන්නේ මයික් නැතුව තියෙනනේ. හරි ඊට පස්සේ කවුද සුනෙත් ලියනගේනේ සුරේෂ් ලියනගේ
අපේ රන්දිකත් ඉන්නේ. රන්දිකට මං එනවා. රන්දික මට අද කෝල් එකක් ගත්ත උදේ. රන්දික පෙරේරා. ඇත්තම ඇයි බං මේ කතා කරන්නේ නැත්තේ හලෝ හලෝ සමන්ත මංජුල. බණ්ඩාර ප්‍රභාත් මංජුල අයියා. අපේ මේ ගාල්ලේ නේ මට මතක. ප්‍රභාත් මංජුල. මං කියන ඒවා නිකන් ඩිලේ එකක් එක්ක දැහෙන්නේ පහුවෙලා දැහෙන්නේ. නෑ නෑ ලයිව් වෙනවා. නෑ ලයිව් වෙනවා. මං කියන එක ඇහෙන්නේ නැතුවද මේ උත්තර දෙන්නේ නැත්තේ? නැත්තම් නම මතක නැතුවද? මයික් නැද්ද දන්නේ නැහැ අප්පා. මම වැඩ මයික් කරන වල ගමන් ඉන්නේ වැඩ කරන ගමන් ඉන්නේ chat හරි එකේ. එළකිරි. ඊට පස්සේ අපේ කවුද සඳුන්නේ සඳුන් හඳුන් සාලින් සඳුන් සාල් මොකද තාත්ත account එක කීයක් තියෙද? අයිය මොකක්වත් දන්නේ නැහැ. දැන් තමයි මේ ලොග්ුනේ බලන්න මම මේ වැඩකට ගිහින් ආපු ගමන්ද. අප්පට සිරි මේ ඇත්තටම මම මේ විස්තර ටිකක් ගන්න හදන්නේ පොඩ්ඩක් මේ හැමෝටම යන්න පුළුවන් plan එකක් හදාගන්න පොඩ්ඩක්. ඒ කියන්නේ ඒක හැමෝටම යන්න පුළුවන් වෙන්න බෑ, කරන්න පුළුවන් වෙන්න බෑ. නැත්තම් අතන සමහරක් අය කැපිටල් එක තියෙනවා 3-4000, සමහරක් අයට 2000යි 1500, සමහරක් අයට ඩොලර් 50යි 60යි. එතකොට එක ප්ලෑන් එකක් ගහන්න බෑ. එතකොට කට්ටිය ටිකක් හැලෙනවා. මේ කවුරු කතා කරන්න නැතිද මං කතා කරන්න අන්න මිනිස්සු දැක්කනේ. මේ මගේ නස පොඩි වස්නයක් වුණා මේ මං අරසයට කලින් කතා කර මගේ මම ප්‍රොෆිට් කර ඩොලර් 500ක් වෙනකන් තිබුණා. ඔව්. ඊට පස්සේ අර කලින් වොලටයිල් මම තනියෙන් ඇනලයිස් කර දදා හිටිය සිග්නල් වලට දැම්මා. හ්ම්. මේ අර වොලටයිස් ගිය දවස් ටිකේ පොඩ්ඩක් මාකට් එක අවුල්නේ. ඔව්. ඊට පස්සේ ටිකේ දාපු ඒවා මගේ account එක පොඩ්ඩක් ඔස් වෙලා ගියා. ට්‍රේඩ් දෙකක් ක්ලෝස් කරගන්න බැරි වෙලා. ඒ කියන්නේ දාපු NTA ටක් ගාලා මේ SL පැත්තට ගියා. SL එක දාගන්න බැරි වුණා මට. ඒ වගේ එන්ට්‍රි දෙකකින් ඔස් වෙලා ගියා. මේ දැන් ආයි ෆන්ඩ් එක දාගෙන මේ අලුතෙන් පටන් ගන්න ඕනේ. ඒක නිසා මේ දවස් ටිකේ මොකද ට්‍රේඩ් කරන්න ඕනේ නැහැ. ඒක තමයි මගේ නම් තත්ත්වය මේ මං ඉතින් ඒ ඇත්තම කියන තමයි කතා කරේ. ඉතින් මේ මනසගේ මේ ටූල් මේකත් අරන් තියෙන්නේ මොකද්ද මේ ඉන්ඩිකේටර් එකත් අරන් තියෙන්නේ. ඒකෙන් බල බල තමයි ඇනලයිස් කර කර දාගෙන ගියේ. මට මේ පොඩි ප්‍රශ්න වගේ උත්තාව ගිය සතියේ ක්ලාස් එකට ජොයින් වෙන්න ලැබෙනවා ඉරිදා මේ පොඩි ප්‍රශ්න ටිකක් ඉන්න මේ දැන් හෙට අනිදා ඉඳන් ආයි පටන් ගන්න හදන්නේ සර්. හොඳයි. මේ මෙහෙම ඉතින් ඇත්තටම මේ ඕන වෙලාවක මට චතුරට ඊට පස්සේ අපේ සුමුදුගේ අය ඉන්නවනම් සුමුදුට කතා කරලා ඕනම ප්‍රශ්නයක් අහන්න. මොකද ඒ කියන්නේ මටත් අයිඩියා එකක් තිබුණේ මමත් අර සුපුරුදු විදිහට ට්‍රේඩ් කරා මේ මාකට් එක ඉච්චර අවුල් කියලා දැනන් හිටියේ නෑ. එකපාරට දාපු ට්‍රේඩ් අර වැඩ කරලා ඉදිලානේ බල්ලා දාන්නේ මාකට් එක. මේ දාපු මම හැටි ඔය ගියා කතන්දරේ මේ වෙන නිසා තමයි මම මේ පුළුවන් විදියට ටක් ගාලා මේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් දැම්මේ. මෙහෙම සිටුේෂන් එකක් තියෙනවා කියලා. ඉතින් ඒ කියන්නේ දැන් ඇත්තටම පිප් 500ක් 1000ක් මාකට් එක යන්න ඒ දවස්වල මේ සාමාන්‍යයෙන් දවස් දෙකක් විතර ගියා පිප් 1000ක් යන්න. පිප් 1000ක ටාගට් එකක් ගත්තොත් සමහර දවස්වල දවස් දෙකකින් තමයි 1000 වදින්නේ. එතකොට දැන් ගත්තොත් නිකන් කැල්කුලේට් කරලා බලන්න 15 මිනිත් එක කැන්ඩල් එකක් ගත්තොත් පිප් 1000ක් කිට්ටු වෙන්න තියෙනවා. ඕක දැන් ඒක නිසා තමයි මේ දවස් ටිකේ මොකම මම ට්‍රේඩ් කරෙත් නෑ මේ බලාගෙන හිටියා මොකද වෙන්නේ කියලා. ඒක නිසා මේ හරි අමාරුයි මේ පොඩි account එකක් තියාගෙන ගහන අයට හරි අමාරුයි. ඒක නිසා අර පොඩි account එකක් තියෙනවා නම් කරන්න ඕන හොඳම දේ තමයි අර ස්නයිපර් එන්ට්‍රි කියලා තියෙන්නේ. අන්න ඒ වගේ ෂුවර්ම ෂොට් එකක් ගැහුවා ගැලෙව්වා. ආයි තියාගෙන ඉන්නත් එපා. මේ එතකොට එච්චර දානික් කට්ටිය මොකද? මගේ එක මම දැම්ම චාට් එක මේ සතියේ දැන්ට 324ක් ගහගත්තා. නියමයි ගහන්න අප්පුඩිය. සතියට 300 ගාණක් කියන්නේ ලක්ෂ එකහමාරක් විතරනේ. ඔක්කොම මේ ලිමිට් එකේ තමයි.
ඉන්ඩිකේටර් පෙන්නපු ලිමිට් ආ, වලින් දාගත්තේ. මන් එතනම දන්නේ පස්සේ මම සිගනල් එක්ස්ප්‍රස් කියන්නේ ඉතින් ලිමිට් එන්ට්‍රීම තමයි. ඒක නිසා සිගනල් මේ එක්ස්ප්‍රස් එකට එන්න වුණොත් පුරුදු වෙන්න ලිමිට් එන්ට්‍රි දාන්න. ඒකෙන් දැම්ම මම හිතන්නේ ඊයේ පෙරේදට කොහෙද පාන්දර 5ට විතර දැම්ම ඒක මම හිතන්නේ ගලවද්දි 100ක් පැන්නා. හ්ම්. ගෝයින් කාඩ් එකෙන් දාන 0.01. මම අර ඊයේ පෙරීදත් මම හිතන් සිගනල් එකක් දීලා උදේ බලනකොට ඩොලර් 100 ගාණක් ප්‍රොෆිට් එකේ. ඒ කියන්නේ නැගිටලා බලනකොට. ඒක අර මම අල්ලගෙන ඒක හිටියා ඒ කියන්නේ මම බලද්දි ඒක ඩොලර් 200 ගානකට 250ක් හරි 300 කිට්ටු වෙන්න ප්‍රොෆිට් එකට ගිහිල්ලා ආයේ මාකට් එක උඩ ඇවිල්ලා මම බලනකොට 180 ගානක් තියුණා. මම ඉතින් ගලවලා දැම්මා. මට ඇති නිසා ගලවලා දැම්මා. අර ඔයාගේ වීඩියෝ එකක් මේ දාලා තිබුණානේ. ඒකින්ද බය නැතුව අල්ලගෙන හිටියා. නැත්නම් වෙනද නම් ගලවනවා. ලයිව් එක දාලා තිබ්බ හින්දා මේ අල්ලගෙන හිටියා. එතකොට කවුද මෙතන ඉන්න මේ YouTube live එක බැලුවේ? මම ඒක ෆුල් ටයිම් වගේ බැලුවා. අපි බැලුවෝ සමහර වෙලාවට ඒක මම එක තැනක අපි විතර කමෙන්ට් ඩිලේ එකක් එකක් දාලා ගියා. ලයිව් එකක් දාලා බලන්නේ හොඳේ. ඔව් මාත් බැලුවා දවස් 3ම බැලුවා. මේ ඇත්තටම අර මේ පොඩි ඩිලේ එකක් තියෙනවා මේ මෙතන එකයි මේ යන එකයි මේ ওই මම දැනට ඇත්තටම අර මේ සමහරක් අය කියනෝනේ මට මේ ඔය කියලා දිනුන මොකද්ද මේ අර හොර තමයි කියලා දිනුනේ මොකද්ද කුසි එනාතල්ලයක් දෙනවනේ. නෑ ඌ ඇත්තටම හොඳයි මං ඒකයි ඒ කියන්නේ ඌ දාන මගේ රීච් එක හැදෙන පොඩ්ඩක් කමෙන්ට්ස් ටිකක් වැටෙනුනේ. ඔව් ඒක තමයි මාත් කිව්වේ. ඌට කියවන්න දෙන්න. මාර සැපක් ඌ දෙන්නේ. දැන් අද එකට දාලා තියෙනවා මොකද්ද VIP එකේ දෙන එක ලොස් කියලා දාලා ඊට පස්සේ යටින් දාලා තියෙනවා හයි රෙකමන්ඩ් කියලා. ඌ කොහෙන් හරි කොපි කර දානවද? ඈ කොහෙන් හරි කොපි කර දානවද දන්නේ නැහැ. ප්‍රොෆිටික්ස් එකේ හිටපු එකෙක් ලුවේ. මම දන්නේ මේ මැසේජ් එකක් දැම්ම කවුද ඒ ක්ලාස් එකේ හිටපු කවුරු හරි වෙන්නද? ඔව් ඔය නංගි අපි ඔක්කොම ලයික් මං ගාව සාක්ෂි තියෙනවා ඈ වීඩියෝ තියෙනවා. මේ චින්තකයි. වලියක් කියපේ වීඩියෝ තියෙනවා. ඌ බීලා මේ ක්ලාස් එන්නේ. ඌට ඩෝප්. ඔය ලංකාවේ ඩයල්ලක් නෙවෙයි පොර ඉන්න රටක ඔය හරි. නෑ ලංකාවේ මේ පොරට ලංකාවේ පොර මේ මට හිනා ගියා පොර කමෙන්ට් එකක් දාලා තිබුණා මොකද්ද මම ට්‍රේඩ් කරන්න පටන් ගන්නකොට මේ උඹලා තාත්තගේ අතේවත් නැතේ කියලා. මට ඉතින් හොඳ ටිකක් කියන්න හිතුණා මම ඒත් දැම්මා මේ අවුලක් නෑ මම මේ කල්පනා කරන්නේ අවුරුදු 15ක් තිස්සේ ට්‍රේඩ් කරලා ඇයි තාම සිග්නල් channel පස්සේ දුවන්නේ කියලා. මං ගෝ මම නම් මේ තාම අවුරුදු 2යි. හැබැයි මම මේ කල්පනා කරනවා මේ ඔයා මේ අවුරුදු 15ක් තිස්සේ ට්‍රේඩ් කරලා ඇයි තාමත් සිග්නල් channel පස්සේ දුවන්නේ කියලා. ඊට පස්සේ කට උත්තර නැහැ. ඒක මේ තමයි මෝඩකම කියන්නේ අර මේකේ ක්ලාස් එකේ මේකත් දාගන්න චින්තකයි. ID නම්බර එක. ඔව් ඒක තමයි. ඌ ඇවිල්ලා මාර ආතල්ලයක් දුන්න ප්‍රොෆිටික්ස් එකේ ඒකේ මං හිතන්නේ ඌගේ කෝස් ෆී එක රිටර්න් කරලා ඌ අයින් කරා. එහෙම බුලට් එකක් ඔය. ආ ඔව් ඔව්. ඌ ඒ සපත් කිව්වා. YouTube එක දානකොට මොකක් ගෲප් එකේ දානවද නැත්නම් නෑ live මම එකද? එහෙම දන්නේ මම ඇත්තටම ඔය මේ YouTube එකේ ඔය ටික දවසක් දැම්මේ පොඩ්ඩක් මගේ YouTube channel එක අප් කරගන්නයි මේ ඊට පස්සේ පොඩ්ඩක් අර එක දිගටම දවස් 3ක් විතර මම දාලා තිබ්බේ හේතුව තමයි අර ගහපු විදිහ මකන්නේ නැහැනේ මම දිගටම තියෙනවනේ නැත්තම් ඒක කට් කරලා අලුත් වීඩියෝ එකක් ආවම පස්සේ කට්ටිය කියයි එදා තිබුණේ උතන නෙවෙයි කියලා. එතකොට මම අර ගහපු ටික එහෙම තිබුණා මාකට් එකත් ඉතින් ඒ පොයින්ට් වලින් හැරි ලස්සනට ගියා ඉතින්. දැන් ඕන කෙනෙකුට මොකක් හරි කිව්ව ගමන් රිවන් කරලා බලහන්කෝ කියන්නේ නැහැ කියන දවස් දෙක. මෙහෙමයි ඉතින් මේ ෆීල්ඩ් එකේ ඇත්තටම මේ මට නම් එහෙම කාත් එක්කවත් තරඟයක් නැහැ. මොකෝ අපි ඔක්කොම එකම ෆීල්ඩ් එකේ. හැබැයි වැඩේ තියෙන්නේ මම දකින්නේ ඒ එන මිනිස්සයා අනිවාර්යයෙන්ම කාත් එක්ක ගියත් ඒ මිනිස්සයා සක්සස් කරන්න ඕනේ. මොකද මේ සල්ලි ටිකක් අරගෙන කෝස් එකක් කරා කියලා ඉන්ඩිකේටරයක් දුන්න කියලා මේ එහෙම නෙමෙයි. එතනින් එහා ගියපු දෙයක් දෙන්න තමයි මම නම් උත්සාහ කරන්නේ. ඉතින් අනිත් මිනිස්සුත් එහෙම දෙනව නම් හොඳයි. ඉතින් මම
ඒකයි කියන්නේ කාත් එක්කවත් අරුත් එක්ක යන්න එපා මූත් එක්ක යන්න එපා කියලා මං කියන්නේ නැහැ නේ කවදාවත්. මාව හරියන්නේ නැත්තම් මේ හොඳ කෙනෙක් ගාවට යන්න කිසි ප්‍රශ්නයක් නැහැ කියලා මං කියන්නේ. එතකොට අපි යන ක්‍රමයක් තියෙනනේ. එතකොට අපි යන ක්‍රමයට මං විශ්වාස කරනවා ඉතින් කෙනෙක් කවුරු හරි කෙනෙක් ඒ විදිය හරි ඒ කියන දේවල් අහගෙන වැඩේ කරොත් එහෙම මේ අපිව දාලා යන්න හේතුවක් නැහැ කියලා මං නිකන් විශ්වාස කරනවා. ඒක හරිද වැරදිද දන්නේ නැහැ. ඉතින් මං ඒක විශ්වාස කරනවා. මේ අද කවුද අපේ සුසිලත් ඇවිල්ලා ගියා වුණාද අපේ ගෙදර කොළඹ ඉඳන් එන ගමේ එන ගමන් කියලා. එයත් ඇවිල්ලා ඈ සුසිල කියලා අර අපේ ක්ලාස් එකේ එහෙම සමහර දවස්වල සෙට් වෙන්නේ මේ සිග්නල් එහෙම අඩුයි නේද ඒ පැත්තට කිව්වේ? ඈ සිග්නල් එහෙම අඩුයි කිව්වේ ෆෝන් වල. නෑ එයා නෙමෙයි සුසිල මේ කොළඹ ඉන්නේ අර මේ මම හිතන්නේ එයා ටික සල්ලි තියෙන හොඳ මිනිස්සෙක් ජෙනුවින් මිනිස්සෙක්. හැරි ඇහෙකින් ආවේ. දානේ තියේ මහ ගෙදරට දානයක් තියේ කියලා ඒකට එන ගමන් කියලා මෙහෙ තෙරිජ්ජ විල ගෙව. ඇවිල්ලා ප්ලෑන් එකක් හදාගෙන මේ පොඩ්ඩක් මේ ගහන විදිය පොඩ්ඩක් බලාගෙන ඉගෙනගෙන යන්න ආවේ කියලා මේ ආවා ඉතින්. චින්තකයි නම් මේ අවුරුද්දේ අන්තිමට හයිබ්‍රිඩ් එකක් බස්සන්න ඉන්නේ. මම මේ ගේනකන් ඉන්නේ. කවුඩියක් කියනවා කියලා කිව්වනේ. අවුඩියක් නෙවෙයි රේන්ජ් රෝවර් හරි අරගෙන මේ කට්ටිය එක්ක එක දවසක සෙට් වෙලාලු. අනිවාර්යෙන්. ඔයාලට මතකයි මම ගහන නේද තරින් මමත් පුළුවන් හැටියට බයික් එකකින් හරි එන්නම් බය වෙන්න එපා කොතෙන්ද එන්න කියන්නේ එනවා. බයික් ඕන නෑ මම අර ප්ලෑන් එක කම්ප්ලීට් වුණා අපි ප්‍රදීප් ගැහුවා කියන්නේ ඉතින් අපිට ගහන්න පුළුවන් නේ. අනිවාර්යෙන් ප්‍රදීප් අයියා ගැහුවා කියන්නේ ඇයි අපිට බැරි? අනිවාර්යෙන් අන්න සුසිල ෆොටෝ එකක් දාලා දිනවා. චතුර දැම්මේනේ. එයාත් ඇවිල්ලා මේ අර ඇත්තටම ජෙනුවින් මිනිස්සෙක් මේ කියන එක කෙලින් කියනවා අවශ්‍ය දේ කෙලින්ම අහනවා. මේ එච්චර අනිත් කට්ටියම එතකොට මේ ඇත්තටම කවුරුවත් ට්‍රේඩ් කරේ නැද්ද පහුගිය දවස් ටිකේ? මට මේ මගේ රෙෆරල් එකට නම් කීයක්වත් ඇවිත් තිබුණේ නැහැ. මේ දාගෙන ඉන්නට ඉතින් මේව කරේ නැහැ තරින් මෙහෙම කතන්දරේ හරිද ට්‍රේඩ් ටිකක් ගත්තා මේ ඩිසිප්ලින් නැතිනම් ලොස් මොකද ට්‍රේඩ් ටිකක් ගත්තට අපේ ඩිසිප්ලින් තාම නැති හින්දා ලොස්. ඒකට ඔය දේවල් ටික හදාගන්න ඕන නිසා තමයි මම මේ මීටින් එකත් ඇරේන්ජ් කරේ මේ ඔය ඩිසිප්ලින් එකයි මේ ඕවර් ට්‍රේඩ් කරන එක. මොකද දැන් මොහොතෙන් බලන්නේ අපි දැන් කට්ටිය ඔක්කොම එකතු වෙලා එකට ට්‍රේඩ් කරන්න පුළුවන් නම් අපිට එකපාර ගන්න පුළුවන් නේ. අපි වැරදි ටිකක් හදාගෙන නෑ මම දැන් අයිඩියා එක තියෙන්නේ. මේ සුසිර අපේ ගෙදරට ආපු වෙලාවෙත් මම එයා ඉන්න තැනම ගහලා පෙන්නුවා ගහන ගැහිල්ල. එතකොට ඒ ගැහිල්ල ගහන්න පුළුවන් වැඩේ තියෙන්නේ දවසේ ලිමිට් එකක් සහ මේ ඉවසීම. අනිත් එක හරිම පොයින්ට් එකට එනකම් බලාගෙන ඉන්න ඕනේ. ඒක තමයි ඉවසීම. දැන් ඇත්තටම මම ගත්තත් මේ කවුද ප්‍රදීප් අයියගෙන් මමත් ඉගෙන ගත්ත දේවල් ටිකක් තියෙනවා. ඒ ඉවසීම. අපි ඉස්සර කරන්නේ තරින්දු මොකක්ද දන්නවද? යන මාකට් එකේ මැදින් එල්ලන එකනේ කරන්නේ. ඔව්. ඉස්සර කරන්නෙත් ඒක තාම කරන්නෙත් ඒක. දැන් නෑ. මම නම් දාන්නෙම නෑ මැදින්. එක්ක ඒ පොයින්ට් එකට එනකන් ඉන්නවා. ඒක පව් කරන් ගිහිලා තිබ්බොත් මොකද? ඊගා පොයින්ට් එකෙන් තමයි. මාල්නික් එක දිනවා මාල්නික් ඉන්නේ මයිකේ මියුට් කරගන්න. රන්දික රහස් කියන ඒවා අපටත් ඇහෙනවා. නෑ මේ තාත්තා ඇවිල්ලා පොඩක් කතා කරා ඒකයි. මේ දවස්වල නම් ඒ වුණාට තියෙනවා මේ ට්‍රේඩ් එකක් දාන්න බලලා SL එක බලනකොට ඇඟිලි වැටෙනවා. ඔව් ඒක තමයි මම කිව්වේ මේ දවස්වල පොඩ්ඩක්
මේ ගහනවා නම් ආරියට ස්නයිපර් එන්ට්‍රියක් තමයි ගහ ගන්න ඕනේ. ඔව් ස්කැල්ප් එකක් ගැහුවා ගැලුවා. ස්නයිපර් එන්ට්‍රි එකක් මේ ගන්න විදිය මම පොඩ්ඩක් කියලා දෙන්න. ඉස්සරහට දැම්ම නෙමෙයි. මේ 1 මිනිත් වගේ මේව කරලා. තරන්ද අර සෙටින්ස් ටිකෙන් ගහන්නත් පුළුවන් නේ. ඈ? අර ඔය හදලා දුන්න සෙටින්ස් ටික මට දුන්නේ. ඔව් ඒකෙන් ගහන්නත් ඇයි අයියේ. මං ඒක මම ස්ක්‍රීන් එකේ පෙන්නන්නම් අපේ ඔය ක්ලාස් වල හිටපු කෙනෙක් ප්‍රොෆිට් කරන ඒ කියන්නේ මේ දවස් ටිකේ $100ක් දාලා 500ට අප් කරලා තියෙනවා තනියම. ඒකේ මම මේ chat එකත් නිකන් මෙහෙම පෙන්නගෙන යන්න කතාව අතරේ බලන්න. දැන් කීප දෙනෙක් ඉන්න මේ හැමදාම ස්ක්‍රීන්ෂොට් එකක් දාන කට්ටිය ඉන්න සමහරක් අය අර හාව හඳ දකින්න වගේ කතා කරන අයත් ඉන්නවා. කොහොම හරි ගමන්නේ වෙන්න ඕනේ ප්‍රොෆිට් කරන එක මේ ඇත්තටම මේ දැන් VIP එකේ ඉන්න කට්ටිය වුණත් මගේ සිග්නල් එකක් ආවේ නැහැ කියලා කිසි දෙයකට බය වෙන්න එපා. මං ඔයාලට දීලා තියෙනවා මේ ඉන්ඩිකේටර් එකක්. ඒ ඉන්ඩිකේටරේ හරියටම දශමයට පෙන්නනවා ඒ සිග්නල් එක. වැඩේ තියෙන්නේ බය නැතුව මේ ට්‍රේඩ් එක හරි පොයින්ට් එකෙන් ගන්න එක. ට්‍රේඩ් එකක් ගත්තත් අර මේ අල්ලගෙන ඉන්න බයනේ ප්‍රොෆිට් වෙනකොට අල්ලන් ඉන්න බයයි. දැන් මම උඹේ account එක මයි ගාව තියෙන මම log වෙලා අනින්නේ එකට. මම ඒක ගත්තේ නැත්නම් උඹ අරකට loss එකෙන් ගලවන්නේ. ඉන්න එපා බය වෙන්න එපා. උඹේ account එක ඒක පිටාව තිබුණේ. ඈ? ඒකේ මට අමතක වෙලා TP දාලා TP වලින් ගැලවිලා ඒක. මට දෙනකොට මම හිතා එක ට්‍රේඩ් 5ක් විතර loss එකේ තිබුණේ නේ 4ක් 3ක් විතරනේ. ට්‍රේඩ් 3ක් ඔව්. මාකට් එක හරියට යන පොයින්ට් එක දන්න නිසා මං කෝ බය නැතුව ඔක තියාගෙන හිටහන් කියලා. ඊට පස්සේ මම ට්‍රේඩ් ටිකක් දැම්මා. දාලා මං පොඩි ගානක් ගහලා දුන්නා. මේ අනිත් එක තමයි මේ ඔන්න අවස්ථාවක් තියෙනවා. එහෙම කියද්දී නම් අපිටත් හිතෙනවා අපේ account ටිකක් දෙන්න. කැමති නැද්ද කට්ටියගේම සල්ලි එකට දාලා එක account එකක ගහන ටිකක් ලොකුවට. කෙලිම ඩොලර් 5000 10000 එන විදියට. එහෙම පුළුවන්ද? එහෙම පුළුවන්ද? පුළුවන් කියන්නේ ඉතින් දැන් හිතන්නකෝ මෙතන ඉන්න 33ක්. හරිද? මෙතන 33ක් ඉන්නවා කියන්නේ එක්කෙනෙක් දානවා ඩොලර් 1000 ගානේ. ඩොලර් 1000 ගානේ 33ක් දැම්මොත් ඩොලර් 33000. 33000ක් තියනවා නම් මොනවද අනේ කරන්න බැරි මාකට් එකේ? මම දවසට 10000ක් හොයලා වෙන්නන්න. ගහමු ඉතින් එහෙම. මොකද්ද මේ ඊට පස්සේ මම කියගේ හිටියේ මේ මෙයාගේ account එක මේ අනිත් එක මේ තමයි මම ඊයේ දවසම මං වෙලාවක් අරගෙන හරියට නිකන් කිරලා මැනලා එහෙම කරලා ඇනලයිස් පාරක් ගැහුවා. එතකොට මට තියෙන්නෙම මාකට් එක ඔතනින් එහා ඔතනින් පහළට මාකට් එක එන්න හේතුවක් නැහැ කියන එක තමයි මගේ මතේ. පුළුවන් නම් ඒකයි මං කිව්වේ මේ බයි ට්‍රේඩ් එකක් හෝල් කරන් ඉන්න අඩුම පිප් 5000ක් 5000ක් 10000ක් අතර යනවා. 5000ක් නෙමෙයි පොඩ්ඩයි මම ටාගට් එක ඔයාලා බලන්න දැන් මගේ මේකේ ලයිව් යනවනේ. මම ඒ ස්ක්‍රීන් එකම ෂෙයා කරන්නම්කෝ ඔයාලට පොඩ්ඩක් බලන්න. හරිද බලන්නේ? ඔය අර මේ TikTok වීඩියෝ එකක් දැම්මේ වොයිස් කට් එකක් ඒ ලෙවල් එකට එයිද? දැන් දැන්ට නම් මේ ඒ ලෙවල් එකට විග්ගයක් හරි ගහන්න ඉඩ තියෙනවා. හැබැයි තාම 100% ෂුවර් නෑ. මොකෝ ඒකයි මං කිව්වේ ඔය එතෙන්ට එන්න නැතුවත් උඩ යන්න පුළුවන් කියලා. මේ හරි ස්ක්‍රීන් එක පේනවද මගේ? ඔව්.
පේනවා. මට පේන්නේ. හරි මේ තියෙන්නේ මම ලයිව් එකේ දාපු ට්‍රේඩ් කියන්නේ ගනිපු මේ පොයින්ට් ටික. හරිද? මෙන්න මේ පොයින්ට් එකෙන් මම ට්‍රේඩ් එකක් අල්ලලා තියෙනවා. හරිද? ඔයාලා හිනාවෙත් දන්නේ නැහැ මේකේ ටාගට් එක දැක්කොත්. මෙන්න මෙතනින් ලිමිට් මෙතනින් තමයි මේ එන්ට්‍රිය ප්ලේස් කරේ. මෙන්න මෙතෙන්ට ටාගට් එක තියෙනවා මගේ. මේ මාස 2-3 ඇතුළත මෙන්න මෙතෙන්කත් ටාගට් එක තියෙනවා. මෙතෙන්ට ටාගට් එක තිය කියන්නේ මේ ට්‍රේඩ් එක දාලා මෙතෙන්ට යනකම් මේ දවසින් දෙකෙන් යන කතන්දරයක් නෙමෙයි මම මේ කියන්නේ. මාකට් එක මෙතනින් පල්ලෙහාට එන්නේ නැතුව උඩ යයි කියන එක තමයි මම හිතන්නේ. 6653 හරිද? 6653 එතකොට මෙතෙන්ට ගියොත් කෙලින්ම පිප් 22400ක් වදිනවා. හරිද? එතකොට මෙතනින් ගත්ත ට්‍රේඩ් එක තාම ඒක අල්ලන් ඉන්න පුළුවන්. මොකද ස්ටොප් එතනින් එහා මාකට් එක ආපහු අනිත් පැත්තට ආවේ නැහැ. දැන් මෙතනින් උඩ යනවා. මට ෂුවර් එකක් තියෙනවා මාකට් එක මෙන්න මෙතෙන්ට යනවා කියලා. ආයෙත් අතනින් පල්ලෙහාට එන්නේ නැතුව. දැන් මම මේක ලයිව් එකෙත් දාලා තියුවේ දැන් කවදක හරි මාකට් එක මෙතෙන්ට ගියොත් අපිට වීඩියෝ එක හරි අරන් පෙන්නන්න නැහැ කියන මෙන්න අපි මෙතෙන්ට යනවා කියලා අර දැන් ඔය කට්ටිය දාන්නේ BDC එහෙම අපි මෙතෙන්ට එනවා කියලා දැන් අවුරුද්දකට කලින් කිව්වේ. ඒ වගේ අපටත් කියන්න දෙයක් තියෙන්න බෑ. අම්මෝ කට්ටිය නම් ඉතින් කාර් පෙන්නනවා බයික් පෙන්නනවා රත්තරන් පෙන්නනවා කියලා වැඩක් නැහැ ඒවනම්. මට නම් වොච් එකක්වත් නැහැ වරු කියන්න ඕනේ. මේ හිටන් දෙනවා මම හිතන්නේ ක්ලාස් වලට කට්ටිය සෙට් කරාම. මොකද? අර ටුවර් හිටන් දෙනවා මම හිතන්නේ ක්ලාස් එකට 100 මම දැක්ක මේ කවුද චතුර හරි කවුරු හරි මට ඒවල දුන්න ස්ක්‍රීන්ෂොට් එක. මම ඒක දාන්නත් අදලා දැම්මේ නෑ මේ මොකද්ද ඔන්න ළමයි කීයක්ද මේව කරාම පස්සේ මෙහි ලංකාවේ මොකද්ද ටුවර් එකක් තියෙනවා ඊට පස්සේ බැංකොක් ටුවර් එකක් තියෙනවා තනිකර ළමයි 100ක් ඕක මේ ඕක ළමයි 35 කරද කොහෙද බැංකොක් ටුවර් එකක් දෙනවා 100 කරද කොහෙද කාර් එකක් කරන් දෙනවා. හරිද? ඒක තමයි ඔය ටාගට් එක. ඕක ඇවිල්ලා ආයතන නම් මොකක්ද කියලා මම දන්නේ නමුත් ඔය ඇවිල්ලා අර මම කිව්වේ මම කලින් මම මේ මිනිස්සු හොඳට ගනුදෙනු කරා කියලා. මම කලින් මිනිස්සුත් එක්ක හොඳට ගනුදෙනු කරා කියලා. එතකොට ලංකාවේ ප්‍රධාන මේ පිරමිඩ් ආයතනවල මම වැඩ කරලා තියෙනවා. මාත් එක්ක මිනිස්සු 1000 2000ක් ඉඳලා තියෙනවා. මගේ යටතේ. එතකොට ඒ කාලේ තිබුණ ඔන්න ඔය වගේ ඇචීව්මන්ට්. එතකොට මමත් බොරු කියන්න ඕනේ මමත් මේ ටුවර් එකක් ගියා එහෙම වින් කරලා මේ වැඩේ තියෙන්නේ මේ එතන යන්නේ එතකොට හිතා ගන්න පුළුවන් මොකද්ද කියලා. එතන යන්නේ තනිකර බිස්නස් එකක් යන්නේ. එතකොට එක්කෙනෙක් ළමයි 30ක් අරන් ආවොත් මම හිතන්නේ කෝස් එක කීයේ චතුර 35000ද 40000ද 50000ද ඒකේ මට මතක විදිහට 40000ද කොහෙද? 40000 ඒවා තමයි මාකටිං. එතකොට ඉතින් ට්‍රේඩින් වලින් නෙවෙයි එයාලා දිනු වෙන්නේ ඒ කට්ටිය දිනු වෙන්නේ. අපේ මගේ පරණ මිත්‍රයෙක් ඉන්නවා වජිර අසංක කියලා මේ එතකොට අපි එකට වැඩ කරා කාලයක් ලොකුවට ඔය ඔක්කොම කැටයන් ටික අපිත් දැම්ම ඒ කාලේ. ඒක නිසා මේ අපට කැටයන් දාන්න ඕනේ මෙන්න මේකෙන් ගේමක් ගහන්න පුළුවන් කිසිම දෙයකට බය වෙන්න එපා මිනිස්සු. මම ඒකයි කියන්නේ මිනිස්සු හොයන්න ඕනේ අපි හරියට වැඩක් කරනවා නම් මිනිස්සු අපි හොයාගෙන එවි. මේ ඔයාලට ඉතින් කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් තියෙන්නේ ඔයාලා ඇත්තටම අපෙන් ගත්ත සර්විස් එකක් හෝ ක්ලාස් එකක් හෝ මොකක් හරි තියෙනවා නම් ඒකට
එඩිෆිකේෂන් එකක් දීලා පොඩි රෙකමන්ඩ් එකක් දෙන්න විතරයි. මොකද අපි එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයාලා ළමයි මෙච්චර අරන් එන්න අච්චර අරන් එන්න එහෙම ඕනේ නැහැ. ළමයි 10ද 15ද එකාද දෙකාද වුණත් අපිට කරන්න පුළුවන් දේ අපි උපරිම කරනවා. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ අපේ අද දවසේ කතානායකතුමා ඉන්නේ ඇවිල්ලා අපේ ප්‍රදීප් අයියා. ඉතින් පිස්සු කරන්න විශේෂයෙන්ම මම පර්සනලි මම සතුටු වෙනවා. මම කියපු දෙයක් ෆලෝ කරලා අද ඇත්තටම ගේමක් ගහපු එක ගැන මම සතුටු වෙනවා. මම විශ්වාස කරනවා ඉස්සරහටත් ඔය ගහන ගැහිල්ල ওই විදිහටම මේ ගහන්න පුළුවන් කියලා. මේ ඒකට අවශ්‍ය දෙන්න පුළුවන් දේ මම දෙනවා. මොකද මම දකින්නේ ඇත්තටම මේ අර ඉන්ඩිකේටරයක් විකුණලා ඩොලර් 10ක් අරගෙන මේ ටූල් එකක් විකුණලා ඩොලර් 10ක් ගන්න එක නෙමෙයි. කෙනෙකුට අපි මොනවා හරි දෙයක් දෙනවා නම් ඒකට සාමාන්‍යයෙන් ගාණක් ගන්න ඕනේ. හැබැයි අපිත් එක්ක දැන් එකතු වෙලා ඉන්නෝ අපිත් එක්ක බොක්කෙන් ඉන්න සෙට් එකක් ඉන්නෝ. මට මගේ ওই තියෙන ඕනම දෙයක් මට ෆ්‍රී දුන්න කියලා මට අවුලක් නැහැ. මොකද මම එහෙම සල්ලි පස්සෙම දුවන කෙනෙක් නෙමෙයි. ජීවත් වෙන්න සල්ලි ඕනේ. හැබැයි එහෙමයි කියලා හැමතිස්සෙම සල්ලි මැත්තේම දඟලන කෙනෙක් නෙමෙයි. හැබැයි මම උපරිම උත්සාහ කරනවා. මතන ඉන්නවා කියන්නකො 33 31ක් ඉන්න මේ වෙලාවේ. ඔන්න ඔය 31 ඔය ප්‍රදීප් අයියා වගේම හම්බ කරනවනම් ආයේ එතනින් එහා සතුටක් නැහැ. හරිද? බය නැතුව එතකොට කියන්න පුළුවන් අන්න බලපන් අපේ එකෙක් අපෙන් ඉගෙන ගත්ත එකෙක් අද මෙන්න මේ දේ කරලා තියෙනවා. බලපන් අපේ ඉගෙන ගත්ත සෙට් එකක් ඉන්න මෙන්න මෙහෙමයි. අපේ ඒ හරිද? එතකොට අපේ අර හදාගත්ත මේක අපි මේ ට්‍රේඩර්ස්ලා 1000. එතකොට ඔය අපි සිග්නල් එක්ස්ප්‍රස් කියලා කමියුනිටි එකක් හදලා ලංකාවේ හොඳම ට්‍රේඩර්ස්ලා 1000 ඕකේ ඇතුලේ ඉන්නවනම් ආයෙත් ඉතින් හැපි. ඒ කියන්නේ ඉතින් වචන ඕනේ නැහනේ. නේ? අන්න ඒකේ මම හැමතිස්සෙම දකින්නේ අන්න ඒක කොහොම හරි අචීව් කරගන්න. එතකොට මේ වෙද්දි අපේ කියන දේ කරගෙන අපිත් එක්කම ඉඳගෙන ඉස්සරහට යන සෙට් එකක් ඉන්නවා. ඒකයි මං කිව්වේ මේ එන්න මෙතන ඉන්න ඔක්කොටම මම කිසිම දෙයක් ෆ්‍රී දෙන්නේ නැහැ. හැබැයි මට හිතුනොත් මගේ VIP එකේ ඉන්න උන් මේ ට්‍රේඩ් කරන විදිය බලලා මට හිතුනොත් මූ ගේමක් ගහනවා කියලා දැනුනොත් මම මගේ තියෙන ඔක්කොම ටික හරිය නිකන් දෙනවා. උඹ ඔන්න ගේම ගහගෙන ඵලයන් ගේම ගහගෙන ගිහිල්ලා උඹ සාර්ථක වෙච්ච දවසට මං දිහා පොඩ්ඩක් බලහන් කියලා මං ওই ටික දීලා දානවා. හරිද? මම එහෙම ඩයල් එකක්. ඒක නිසා මේ කොයි වෙලාවකවත් සල්ලි මත්තේ දුවන්නේ නැහැ. හැබැයි සල්ලි ඕනේ මට. නිකන් මේ හැමදාම මේ නිකන් දුන්නොත් මට මේ කරන්ට් බිල එහෙම ගෙවා ගන්න විදියක් නැති වෙනවා. මේ ට්‍රේඩින් විව් එකට රුපියල් 28000ක් ගෙවන්න ඕනේ මාසෙට. ඒ දේවලුත් එක්ක ඇත්තටම මේ අර ජෝක් එකකට නේ මං කිව්වේ ප්‍රදීප් අයියා වගේ ඇත්තටම ගේමක් ගහන්න පුළුවන් නම් වටිනවා. මොකද එකක් තමයි ඒකෙන් එකක් තමයි අපට සතුටක්. හරිද? අංක 2 තමයි එයාට සතුටක්. අංක 3 තමයි එයාගේ අර ඇචීව්මන්ට් එක මේ වෙනකොට ඒ පුද්ගලයා කවුද කියලා අදාළ නැති වුණාට ඒ පුද්ගලයාට මැරෙනකම්ම අපිව හිතේ ඉඳීවි මුන් නිසා තමයි මම මේ ගේම ගැහුවේ කියලා හිතේ හරි තිබුණොත් අන්න ඒක වටිනවා මාරු විදියට. ඒක නිසා මම අවස්ථාව දෙනවා අපේ ප්‍රදීප් අයියට. ප්‍රදීප් අයියේ මාව සම්බන්ධ වුණේ කොහොමද ඉඳන් මේකේ මම හිතන්නේ චතුර වීඩියෝ එකක් ගන්නවත් දන්නේ රෙකෝඩින් එක. මේ ප්‍රදීපයි ඒක ඔය අහනේම මං කියන්න උත්තර නෑ එහෙම නෙවෙයි. මට අපට කියන්න ඒ කියන්නේ මේක අපි අර ප්ලෑන් කරලා කරන එකක් නෙවෙයිනේ. අර අනික් කට්ටිය වගේ ප්ලෑන් කරලා කරන එකක් නෙවෙයි. ප්‍රදීප ටයිටක් එහෙම දාගෙන ඉන්න කියලා කිව්වේ නැද්ද කලින්? මම කියන්නේ මේ ඇත්තටම මේ මම හිතන්නේ මට මතක හැටියට ප්‍රදීප් අයියා මේ
TikTok ටික්ටොක් එකේ දැම්ම ටික්ටොක් එකේ වීඩියෝ මෙසේජ් එකක් එකක් දැම්ම වීඩියෝ එකක් බලලා හරි මොකක් හරි තමයි මැසේජ් එකක් දැම්ම මම ඊට පස්සේ මැසේජ් එකක් දැම්මා මගේ WhatsApp එකට මැසේජ් කරන්න කියලා. එතන ඉඳන් තමයි අපි දෙන්නගේ සම්බන්ධතාවය ඇති වුණේ. ඉතින් ඉන්ඩිකේටර් දැකලා තමයිනේ වාගේ ඉන්ඩිකේටර් දැකලා තමයි ආවේ. එතකොට ওই ගමන සහ ඇත්තටම මේ වෙද්දි මං හිතන්නේ ප්‍රදීප් අයියා ඩොලර් 15000 නෑ මං කලින් 500ක් දාලා 6400ක් විත්ඩ්‍රෝ කරා. ඔව් එතන 6000යි මෙතන 10000යි. ඔව් මෙතන ඔව් 10000යි. ඔව් එතකොට හරි 16000ක් වෙලානේ. ඔව්. එතකොට 16 ඩොලර් 16000ක් ඇත්තටම හොයලා තියෙන්නේ නොවැම්බර් 4 වෙනිදා ඉඳලා. ඔව් නොවැම්බර් 4 වෙනිදානේ. එතකොට 4 වෙනිදා කියන්නේ නොවැම්බර් 4 දෙසැම්බර් 4 මේ ජනවාරි පෙබරවාරි 4 කියන්නේ මාස 3යි. ඈ මේ මෙහෙමයි මං දෙසැම්බර් ඊට පස්සේ 14 ඉඳලා මං ට්‍රේඩ් කරේ නෑ අර මාකට් එකේ ඒසයක් ඉඳන්ද 14 ඉඳලා ආයි අනිත් එක තමයි මේ ප්‍රදීප් අයියගේ රූල් එකක් තියෙනවා ෆ්‍රයිඩේ සිකුරාදා ට්‍රේඩ් කරන්න. ඔන්න ඔහම දේවල් ටිකක් තියෙනවා. පරණ අත්දැකීම් එක්ක තමයි අර ඒක තාම මනසේ ඒක නිසා මේ ඔය දේවල් ටික අයියේ මේ පොඩ්ඩක් ඉතින් අපේ ඉන්න කට්ටියටත් හයියක් වෙන්න ඉන්න කට්ටියටත් ඔළුව ටිකක් හදාගෙන මමත් මෙහෙම කරා නම් හරි කියන තැනට එන්න පොඩ්ඩක් ඇත්තටම මේ ඔයාගේ විස්තර ටික කියන්නකෝ. මම අවස්ථාවක් ඉතින් අනිත් අයටත් මේ බැරි කමක් නැහැ. ඉතින් මුල්ම මේක මං හිතන්නේ බය නැති වෙන්න ඕනේ. ඉතින් ට්‍රේඩ් එක මම එන විදිය මං කියන්න මම එන්නේ දැන් අපි කියමු ඩොලර් 100ක්ද රිස්ක් කරන්නේ මං ඒක ලොස් වුණත් කමක් නැහැ කියන මතින් තමයි මම එන්නේ. ඊට පස්සේ ඉතින් විශ්වාසය තියාගන්න මෙතනින් දැම්මම අනිවාර්යයෙන්ම මේ ටාගට් එකට යනවමයි කියන එක අය පල්ලයට ඇයිද උඩට ඇයිද එහෙම හිතන්නේ නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම TP හිට වෙනවා කියලා හිතාගෙනම තමයි එන්නේ. එහෙම බලලා තමයි එන්ට්‍රි එක ගන්න. ඉතින් හරිතනේ. ඒකට ඉතින් අර ඩිසිප්ලින් එක තියාගෙන කොන්ෆිඩන්ස් එක ඔක්කොම අවශ්‍ය වෙනවා ඉතින්. ඔයාගේ ප්ලෑන් එක මොකක්ද? හරි මේ ප්ලෑන් එක මේ කවුද ප්‍රදීප් අයියේ? ඔව්. ඔයා මේ පොඩ්ඩක් මේ කියන්නකෝ හම්බුණු දවසේ ඉඳන් විස්තරේ කියන්නකෝ මේ වෙච්ච දේවල් ටික. එතකොට පොඩ්ඩක් කට්ටියට ඔළුව දාගන්න පුළුවන්. නෑ හම්බ වෙන දවසේ ඉඳන්ම ඊට පස්සේ මම වාගේ කියන්නේ ජනවාරි වෙනකන් වාගේ ඉන්ඩිකේටරෙන් තමයි සෝරි ජනවාරි කියන්නේ නොවැම්බර් ඉඳන් දෙසැම්බර් 14 වෙනකන් ඉන්ඩිකේටරේ ෆලෝ කරලා තමයි 6400 හෙව්වේ. ඊට පස්සේ ඔයා මට ප්ලෑන් එකක් දුන්නානේ. හරි. එහෙනම් එතකොටත් මම වෙන account එකේ මේවා කරේ. ඊට පස්සේ ඔයාගේ account එකට මේ ඔයාගේ referral එකට deposit කළා ජනවාරි ඉඳන් තමයි ඒක පටන් ගත්තේ. මේක නම් PIP 20 එකක්. ඒකේ ගොඩක් දුරට ඉන්ඩිකේටරේ සහයෝගයක් තිබ්බා. ඒක අර වගේම තිබ්බේ නෑ. මං දැන් මුලින් ඉඳන්ම මේ දෙසැම්බර් ඉඳන් නොවැම්බර් ඉඳන් දෙසැම්බර් 14 වෙනිදා ඉන්ඩිකේටරෙන් තමයි මැච් එක ගැහුවේ. ඉතින් වැඩ කරන අතරතුර ඉතින් උපදෙස් ලබා ගත්තා. කතා කර තමයි ඉතින් දැනගන්න ඕන නම් ප්‍රශ්න අහන්න හිතලා කියන්න ටිකක් අමාරුයි. 20 මේ ප්ලෑන් එක පොඩ්ඩක් අපිට මේ එක්ස්ප්ලেইন කරන්න. කොහොමද ඒ කියන්නේ මොකක්ද ඔයා එන්ට්‍රියක් ගන්න මේ මොකද්ද බලපු දේවල් ටික. ඊට පස්සේ මේ මොකද්ද ලොට් සයිස් එක වැඩි කරේ ලොට් සයිස් එකේ ප්ලෑන් එකේ තියෙන මම හිතන්නේ මම ලෙවල් 18 හරි 19 වෙනකන් හරි ගියා. ඊට පස්සේ ලොට් සයිස් එක ලොකු වෙනකොට ඇත්තටම මේ පොඩ්ඩක් ඔළුව හදා ගන්න අමාරුයි. ඊට පස්සේ අපේ තරිඳුගෙන් පොඩ්ඩක් අයිඩියා එකක් කරා ඒක මේවා කරා. PIP 20ක් කියන එක නම් මෙහෙම යන්නේ මේ මාකට් එකේ මම හිතන්නේ ඕනම තැනකින් ගන්න පුළුවන්. ඔය සපෝට් රෙසිස්ටන්ට් ඕඩර් බ්ලොක් FEG මේ හරියට ෆලෝ කළා මම 15 මිනිත් එකේ තමයි බලන්නේ. ඊට පස්සේ 3 මිනිත් එකේ ගිහිල්ලා මේ 1 මිනිත් එකෙන් තමයි මේ එන්ට්‍රි එක ගන්නෙ මාක් කරගෙන ඉඳලා. ඉතින් ඒවට මොකද PIP 20ක් කියන එක නම් අනිවාර්යයෙන්ම සපෝට් කරනවා. ඉතින් ටක් ගාලා TP එක දාගන්නවා මේ අර දවස් ටිකේ නම් මේ දාන පරක්කුවට වැදිලත් ඉවරයි. හරිතනින් දාලා
දවසට එක ටාගට් එක කරේ මුලින් ඉඳන්ම ලෙවල් ඒ කියන්නේ දෙක තුන එක පාරක් මං හිතන්නේ මුල ඒවා නම් පොඩි පොඩි මේ ලොට් සයිස් නෙදින් ලෙවල් 3ක් විතර ගියා. ඊට පස්සේ හැම දවසම වගේ එක ලෙවල් එක තමයි ඉතින් ටාගට් කරන් ගියේ. ඉතින් ඒ පංගුවක් දවස් වලට මේ අවශ්‍ය ටාගට් එක ආවේ නැතුණම් මම මේකට මේ සෙට් දාන අර මොකද්ද? يعني අපි දාන TP එකෙන් නෙමෙයි ඒක වදින්නේ ඇත්තටම. පොඩ්ඩක් පල්ලෙහෙන් වදින්නේ. ඒක මොකක්ද චතුර කිව්වේ මේ ලෙවරේජ් එකද? නෑ. ස්ප්‍රෙඩ් හලෝ එක මේ කමිෂන් එකයි ස්ප්‍රෙඩ් එක නේ. ස්ප්‍රෙඩ් එක හින්දා මේ හරියටම දාන තැනින් වදින්නේ නැහැ ඉතින්. මම හිතන්නේ 4.6 වෙනකම් වගේ ගියා. ඒක මම හිතන්නේ ලොස් වුණා කියන්නේ ලොකු ගාණක් නෙමෙයි. රසුවද්ද කොහෙද? ඒක එහෙම ගලව ගත්තා. හරියට ඉතින් මොකද ඔය ඉන්ඩිකේටරේ තියෙන ඔය මේ ඕඩර් බ්ලොක් එකකුත් අල්ල ගත්තාම පිප් 20 ගහන්න පුළුවන් අනිවාර්යයෙන්. 15 මිනිත් එකේ විතර වගේ. පොඩි ඒවට පොඩ්ඩක් කඩාගෙන යන වෙලාවල් තියෙනවා. 15 මිනිත් එක වගේ නම් වැඩ කරනවා මේ මම ඉතින් අර මාක් කරක දැන් ඉන්ඩිකේටර් එකනුත් බලනවා මේ හරිත් තැන තියනවාද කියලා. මොකද මම ඇනලයිස් කරන ඒවා නේ තියෙන්නේ. ඉන්ඩිකේටර් සපෝට් එකක් ගත්තා. අනිත් එක මේ දවස ගානේ මම හිතන්නේ අද ඕඩර් බ්ලොක් එකෙන් ගත්තා නම් හෙට සපෝට් හරි රෙසිස්ටන්ට් ඒ වගේ මොකද මාරු කරගත්තේ මම මේ නැත්තම් හැමදාම මම හිතන්නේ එකම තැනින් එන්නේ නැහැ. ඕඩර් බ්ලොක් එක මේ මාකට් මේකර්ස්ලා දන්නවනේ ඉතින් ඔය ඔක්කොම තියරි. ඉතින් අද ගත්තා නම් හෙට රැප් කරනවා ගන්න. ඉතින් දවසෙන් ගානේ එක ඒවෙන් තමයි ගත්තේ. මම මේකකින් ගියේ නෑ. ඕඩර් බ්ලොක් උනත් හැම වෙලේම වැඩ කරන්නේ මේ කඩාගෙන යන වෙලාවල් තියෙනවා. SCG මේ අර ඉතින් අපි තරුණුලේ තරම් එක්ස්පීරියන්ස් නැහැ කොතනද හරිම දැන කියන එක. දන්න දැනුමෙන් මේ ඒ විදිහට කරේ අර ඒගොල්ලන්ට එක්ස්පීරියන්ස් එකත් එක ගියොත් මෙතනින් අනිවාර්යයෙන්ම පුළුවන් කියලා. ඒ තරම් තාම ඇවිල්ලා නැහැ. ඉදිරියට එමු. අයියෝ SL කොහොමද එතකොට යූස් කරේ? SL එක මම දැම්මේ නැහැ. SL එක දැම්මේ නැහැ. මම ටාගට් එකක් තියාගත්තා. ඒ කියන්නේ මේ ගාන ගියොත් මම ක්ලෝස් කරනවා කියලා. ඕක ඇවිල්ලා ඒ කියන්නේ මේ මොකද අපිට අර තැන ෂුවර් නම් ඒ පංගුවක් කරාට පොඩ්ඩක් පල්ලෙහාට ට්‍රැප් කරලා ආයි උඩට යන වෙලාවලුත් තියෙන. ඒ හින්දා SL එක දැම්මොත් SL එක නම් අනිවාර්යෙන්ම වදිනවා පිප්පිස්ස කියන එක. අර TP එක වදිනවා වගේ. ඒක ඉතින් අර පොඩ්ඩක් කොන්ෆිඩන්ස් එකෙන් අල්ලන් ඉන්න ඕනේ. දැන් ඔයාලා බලන්න මේ ලයිව් එකේ වුණත් මම අර ස්කැල්පින් ටූල් එකෙන් ගහන්නේ. එතකොට වැඩේ තියෙන්නේ අපට අපේ පොයින්ට් එක ඕකේ නම් ට්‍රේඩ් එක දාලා බය නැතුව බලාගෙන ඉන්න ලොස් පැත්තට යනවා වගේ පේනවා නම් බලාගෙන ඉන්න නැතුව මේ පොඩ්ඩක් ඒක ඕෆ් කරලා මේ වෙන කොහාට හරි ගිහිල්ලා වතුරක් හරි බීලා එන. එනකොට TP එක වැදිලා තියෙනවා 100%ක් ෂුවර්. අනිවාර්යයෙන් දැන් ඔයා දන්නවනේ ඔයාගේ account එකේ කොච්චර balance එකක් තියනවද කියලා. මම ඇවිල්ලා මේ ඒ කියන්නේ ඔය තියරිය මේ ඇත්තටම මේ 100%ක්ම ගහන්න පුළුවන් තියරියක් ඔය තියෙන්නේ. එතකොට මේ ගෝල් මාකට් එකේ පිප් 20ක් කියන්නේ ඇත්තටම දැන් මේ යන මාකට් එකේ බැලුවොත් 1 මිනිත් කැන්ඩල් එක හෙල්ලුණත් ඇති. මේ වොල්ටිලියත් එක්ක නියමටම ගහන්න ලොකු account එකක් තියෙනවා නම් ඉතින් බය වෙන්න දෙයක් නැහැ. අර කිව්වා වගේ. මේ කවුද කඹුරු පිටියා ඔව් කියා ඩොලර් 2000ක් තියාගෙන හැමදාම ලොස් ගහන්න ඕනේ මූට. එතන ඉතින් ඩිසිප්ලින් නැති කමක් වෙන්න ඕනේ. ඔව් ඉතින් ඒක තමයි ඉතින් අර ඩිසිප්ලින් කියන්නේ මේකයි මේ ස්ටොප් ලොස් එක දාන්න නැති එක තමයි අවුල. දැන් ඒක හදාගෙන තියෙන දැන් අනිවාර්යයෙන් ස්ටොප් ලොස් එක නෙමෙයි මම මේ කියන දේ හොඳට ඔලුවට ගන්න. ස්ටොප් ලොස් දාන්න එපා. හැබැයි අමතක නොකර TP එක දාපන් අනිවාර්යයෙන්ම TP එක වදිනවා එතකොට.
දැන් ගොඩක් කට්ටිය කියන්නේ TP එක දැම්මේ නැත්නම් ස්ටොප් ලොස් එක දාන්න කියලානේ. මම කියන්නේ ස්ටොප් ලොස් එක දාන්න එපා. TP එක දාන්න මේ බොඩි පිප්ස් ගානකින් අනිවාර්යයෙන්ම මාකට් එක ඔයාගේ මේ ටාගට් එක තියෙන්නේ අපි හිතමු පිප් 50ක් කියලා. මාකට් එක පිප් 200ක් පල්ලෙහාට ගියත් කිසි ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යෙන් ඇවිල්ලා ඔබේ TP එක වදිනවා. හැබැයි SL එක දාලා තිබුණොත් SL එක වදිනවා. එතකොට ඒක හරියට දාන්න ඕනේ. හරි පොයින්ට් එකකින් දැම්මනම් ආයෙ ඉතින් මේ ප්‍රදීප් අයියේ ලොයිත් බය වෙන්න දෙයක් නැහැ ඉතින් නේ. ඔව් ඒක පොඩ්ඩක් විතර අර පල්ලෙහාට එනවා. ඉතින් එතකොට ඉතින් බය වෙන්න ඕනේ නැහැ. මේක යා ඉද අරකද මේකද තමන්ට ෂුවර් එක තියෙන්න මේක අනිවාර්යෙන්ම වදිනවා කියලා මම නම් ඒ මයින්ඩ් එකෙන්ම තමයි එන්නේ. ඔව් දැන් මෙන්න මේක වෙලා නැද්ද කියන්නකෝ මෙතන ඉන්න කට්ටියට. ඔන්න දානෝ මම දානෝ බයි ට්‍රේඩ් 3ක්. හරිද? බයි ට්‍රේඩ් 3 දාලා බයි ට්‍රේඩ් 3 ලොස් පැත්තට යනෝ මං කරන වැඩේ ලොස් පැත්තට යද්දි හරියන්නේ නැහැ. මේකේ තවත් අල්ලන් හිටියොත් එන්න SL එක වැඩි වෙනවා කියලා මේ ලොස් එක වැඩි වෙනවා කියලා හෙජ් කරන්න හිතාගෙන අනිත් පැත්තට දාන ට්‍රේඩ් එකක් අනිත් පැත්තට ට්‍රේඩ් එකක් දාපු ගමන් අර දාපු අනිත් පැත්තට දාපු ටික ලොස් එකේ යනවා මාකට් එක කඩාගෙන අනිත් පැත්තට යනවා. වෙලා නැද්ද? ඒක නම් වෙලා තියෙන අනන්තවත්. හරිද? ඕක කිරි ගහට යන්න වගේ කියන්නේ මොකෝ? ඕක අනිවාර්යෙන් හැමෝම කරන දෙයක්. අනිත් එක තමයි මාකට් එකේ මේ ඒ දාන්නෙත් තමයි ලොට් එකත් වැඩි කරලානේ. ඔව් අනිත් එක තමයි මාකට් එකේ ඔන්න මෙන්න මේ හරියෙන් හිතන්නකෝ මේ ට්‍රේඩ් එකක් ගත්ත කියලා. හරිද? ඔන්න මාකට් එක තියෙන්නේ මෙන්න මෙතන. හරිනේ? මෙන්න මෙතන තියෙන්නේ. ඔන්න මම මෙතනින් දානවා සෙල් එකක්. හරිද? මෙතනින් සෙල් එක මෙන්න මෙතනින් සෙල් එකක් දානවා. සෙල් එකක් දැම්මන් පස්සේ මාකට් එක සෙල් වෙන්නේ නැහැ. මෙතනින් ඉඳන් බයි වෙනවා. බයි වෙනවා මේ හරියට යනකොට මම කල්පනා කරනවා අම්මට සිරි මාකට් එක කඩාගෙන උඩ යන්න වගේ හදන්නේ. මෙතනින් බසබස ගාලා දානවා අනිත් පැත්තට බයි ටිකක් දාලා මේ සෙල් ටික ගලවලා දානවා ලොස් එකේ. ඇයි උඩින් අර ටික කඩාගෙන උඩට යයි කියලා නේ හිතන්නේ. එතකොට ඒ ටිකෙන් අර කවර් කරගන්න. හැබැයි වෙන්නේ මොකද්ද? මේ ටික ගැලෙව ගම මාකට් එක මෙහෙම පොඩ්ඩක් උඩ යනවා වගේ ගිහිල්ලා මාකට් එක අනිත් පැත්තට එනවා. එතකොට මෙතන ටිකත් අපි ගලවලා ලොස් එකෙන් එතකොට උඩ ටිකත් ලොස් එකට යනවා. එතකොට අපිට කන්ට්‍රෝල් නැතුව අපේ ඔළුව අවුල් යනවා. ටක් ගාලා මොකද ගන්නෙ? අර ටිකත් ලොස් එකෙන් ගලවලා දානවා. account එක ආරක්ෂා කරගන්න. දැන් hina වෙන කට්ටිය ඒ දේ කරපු අය 100% මේක තමයි වෙන්නේ මාකට් එකේ. ඒකනේ. එතකොට ඔය hina වෙන්නේ ඇත්තටම ඒ දේ කරපු කට්ටිය. එතකොට ඒකයි මම කියන්නේ මම ඇතුළු මම ඇවිල්ලා මේ අර මේ මොකද්ද වගේ වැඩක් නෙමෙයි. මමත් ඔය හැම දෙයක්ම කරලා තියෙනවා. කරලා තමයි දැන් මේ ටික ටික ඩිසිප්ලින් හදාගෙන මේ ගේම ගහගෙන යන්නේ. හරිද? ඒක නිසා ඔය හැම දෙයක්ම අපි හැමෝටම වෙලා තියෙනවා. එතකොට ඒ දේ හැමදාම අපි කරොත් අපි හැමදාම ලොස්. ඒක නිසා හොඳට මතක තියාගන්න ඔයා ට්‍රේඩ් එකක් දැම්මනම් ඒ ට්‍රේඩ් එක ලොස් පැත්තට ගියත් පොඩ්ඩක් ඉවසන් අල්ලගෙන ඉන්න. අනිවාර්යයෙන්ම account හැබැයි මම මේ කියන කතාව අර ඩොලර් 100ක් තියාගෙන මේ පිප් මේ මොකද්ද 0.5න් 10න් දාන එක නෙමෙයි මම මේ කියන්නේ. ඔයාට උදාහරණයක් විදිහට ඩොලර් 500ක් තියෙනවා නම් 0.01 එකෙන් ට්‍රේඩ් එකක් දැම්මනම් කිසිම දෙයකට බය වෙන්න එපා. ඔයාගේ account එක wash වෙන්න නම් පිප් 5000ක් යන්න ඕනේ මාකට් එක. හරිද? එතකොට 5000 යන්න කලින් අර ඔයා ට්‍රේඩ් එක දාපු තැනට අනිවාර්යයෙන්ම මාකට් එක එනවම තමයි. ඒක නිසා 90%ක්ම ට්‍රේඩර්ස්ලා ලොස් වෙන්න ප්‍රධානම හේතුවක් තමයි මාකට් එකේ මේ කැන්ඩල් ටික යනවා දැක්කම ඇති වෙන බය. හරිද? ඔන්න ඔය බයට ට්‍රේඩ් ඒ කියන්නේ ඇත්තටම ස්ටොප් ලොස් වදින්නෙත් නැහැ. කට්ටිය මොකද කරන්නේ? අතින් ගලවලා දානවා ලොස් එක. ලොස් එකෙන් ගලවලා දානවා. තව ගියොත් තව ලොස් වෙනව නේද කියලා ගලවලා දානවා. හරිද? ඒක නිසා මේ අපි හිතමු බයි එකක් දැම්ම කියලා. බයි එකක් දැම්ම නම් ඒක එහෙම්ම තියෙන දෙන ලොස් පැත්තට යනවා බලාගෙන ඉන්න බෑ නම් ෆෝන් එක ඔෆ් කරලා ගිහිල්ලා මේ වෙන වැඩක් කරන්න. උදළු ගන්න ගිහිල්ලා. පැයක් දෙකක් විතර උදළු ගාලා ඇවිල්ලා බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මම මේ කියන්නේ හැමදේම මම මේ අත්දැකීමෙන් කියන්නේ මම මේවා කරපු නිසා. දැන් මම වුණත් සමහරක් වෙලාවට ට්‍රේඩ් දැම්මම ලොස් එකට යනකොට ඕක බලාගෙන හිටියොත් එක්ක මට අනිත් පැත්තට දාන්න හිතෙනවා. එහෙම නැත්නම් මේ ගලවන්න හිතෙනවා. මං කරන වැඩේ ටික ගාලා මේ නැගිට පුටුවෙන් නැගිටලා ගිහිල්ලා එළියට ගිහිල්ලා එක්ක දරුවා පොඩ්ඩක්
දරුවත් එක්ක හුරතල් වෙවි ඉන්නවා. මොකක් හරි කරලා මේ පැයකින් විතර ඇවිල්ලා බලනවා. පැයකින් විතර බලනකොට ට්‍රේඩ් එක නැහැ. ඇයි ටීවී වැදිලා ඇවිල්ලා ආපහු. අශ්‍රමදය කියන්න බැරුණානේ මේ මගේ ඔළුව හැදුන තැන මේ මං හිතන්නේ ඔයාගේ අර ප්‍රෝග්‍රෑම් එක මතක් කරන්න ඕනේ. ඒක ඇත්තටම මං හිතන්නේ මාසෙකට සැරයක් හරි කට්ටියට කරන්න පුළුවන් නම් හොඳයි. මේ අලුත් කට්ටියට ඒක ඇවිල්ලා වාගේ. ඇත්තටම මේ මාර ඒ කේමක් අහන්න ඒක පුළුවන්. ඒක එකක් අනිත් එක ඔයා එකපාරක් කිව්වා මොකද මේ දිගටම අල්ලන් ඉන්න එපා කියලා. ඉස්සර මමත් ඔය ටීපී තියාගෙන බලන් ඉන්නවා ටීපී වදිනකම්. මං කියන එක ඩබල් ඇහෙනවද මන්ද? නෑ නෑ. මොකද එළියට ගිහිල්ලා එන්නම් ඔහොම ඉන්න. අර මේ දුම් පාරක් යනවා පෙවුණා. ඈ මොකද්ද ഇത് හඳු කුරපත්තු කරලා? කවුද ටෙක්නෝ පන්දමපත්තු කරලා ගුවන්ගත වෙනද බලන්න. මම බැලුවා මොකද්ද මේ මීදුවක් වගේ යන්නේ කියලා මං හිතුවා ඩිස්ප්ලේ එකේ මොකක් හරි අවුලක් කියලා. තරුණවලේ මම පොඩ්ඩකට යනවා. ඇවිල්ලා එන්න ලොග් වෙන්න. දෙකක් ඇහෙන්නේ මොකෝ? ඔව් දෙක ඇහෙනවනේ. කට් කරලා වගේනේ. අයියා good evening. නෑ නෑ මේ පොඩි මීදුමක් ගියේ මේ සිගරට් එකක් බොරු කියන්නේ. ඔයාද? මේ දෙක ඇහෙන්නේ මොකෝ? දුම වැදිලාද ෆෝන් එකට තමයි එළියට ගියේ. මේ චතුර මේ ඕල් මියුට් එකක් ගන්න පොඩ්ඩක්. අයියා දැන් ඔයා කතා කරන එක අහන්නේ. දැන් හරිනේ. දැන් හරි. කාගේ හරි එක ළඟ ඩිවයිස් දෙකක් තියෙනවද? කාගේ හරි ගාව ඩිවයිස් දෙකක් තියෙයි එක ළඟ. නෑ අයියේ නෑ. චතුරයි ගාවද? නෑ මගේ එකයි. එකක ඔෆ් වෙලා තියෙන්නේ. දැන් හරිනේ. දැන් හරිනේ. මේ දැන් අපි ලයිව් එක පටන් ගන්නවද කවද්ද පටන් ගන්නෙ? අයියර පිටට කියන්න මොන වගේ ප්ලෑන් එකක්ද ගහන්න ඕනේ? account එක අප් කරන එකක්ද නැත්නම් මාස් පතා ප්‍රොෆිට් එක ගන්න එකක්ද? account එක අප් කරන එක හොඳයි අයියේ. අපේ plan එක අනුව account එක අප් කරන එක. අපි මේ ප්‍රදීප් එකක් ගමුද? මොකද? ප්‍රදීප් දුන්න plan එක වගේ ටික්ස් එක. ඔව් ඒක ඇත්තටම මේ ඒක එහෙම මේ දැන් කෙනෙකුට හිතෙනෝනේ මේ ප්‍රදීප් අයියා පට්ට ගේමක් ගහලා account එක පට්ට විදියට අප් කරලායි කියලා කෙනෙකුට හිතෙනෝනේ. ඇත්තටම ඕක මේ හරි ඔලුවෙන් කරා නම් ඕක මහා ලොකු දෙයක් නෙවෙයි නේ ප්‍රදීප් අයියේ. පිප්පිස්සක් කියන්නේ මාකට් එකේ මේ 1 minute කැන්ඩල් එකක් හැදුනත් පිප්පිස්ස මේ අපිට මේව කරගන්න පුළුවන්. වැඩේ තියෙන්නේ ඔතන දාන ට්‍රේඩ් එක ප්‍රොෆිට් වෙන එක නෙමෙයි තියෙන්නේ. ඩිසිප්ලින් එක තියෙන්නේ දවසට එකක් හරි දෙකක් හරි ට්‍රේඩ් අරගෙන පැත්තකට වෙන එක. මොකද එක දිගට ප්‍රොෆිට් කරන්න ගියාන් පස්සේ වෙන්නේ අපි නොදැනුවත්ම අපි නිතර ට්‍රේඩ් දාන්න ගිහිල්ලා අර හොයාගන්න පුටිකත් නැති කරන එක තමයි වෙන්නේ. මට වුණා වගේනේ. ඔව්. මෙහෙමයි අර කොච්චර කිව්වත් අත්දැකීම් ලබන්න ඕනේ. එතකොට තමයි හරියන්නේ. ලබන්න ඕනේ. නැත්තම් හරියන්නේ නැහැ කොහොමද? ඒකනේ දැන් අපි කොච්චර කිව්වත් ඒ වැරද්ද කරලා කෝල් කරලා කියනවා මේ
සර් මාර සීන් එක මෙන්න මෙහෙම සීන් එකක් වුණා කියලා කියනවනේ. එතකොට කියනකොට ඊට කලින් අපි ඒ දේ කියලා තියෙන්නේ. ඔව් හොඳම දැන් දේ ඊයේත් මට ඉතින් එහෙම දෙයක් වුණා නේද? ඈ ඊයේත් මට එහෙම දෙයක් වුණා නේ මම ඔයාලට කිව්වේ මම ඔයාලට වීඩියෝ එකක් දැම්මේ. ඔව් මේ උදේ හොයපු ටික හවස ඉවරයි. උදේ ඔබට හවස ඉවරයි. හවස 3වත් තුන්නේ නකොට 300 ඔයාලට ස්ක්‍රීන් එක පේනවද? පේනවායි. මෙන්න මේ පිප්පිස්ස ගහන්න පුළුවන්. මෙන්න මේ වගේ පොයින්ට් එකක් අල්ලගත්තා නම් මම මේ දැක්ක ගමන් මම ගැහුවේ. මෙන්න මේ වගේ තැනකින් ට්‍රේඩ් මම ට්‍රේඩ් ගොඩක් දාලා මේ වගේ තැනකින් එක ට්‍රේඩ් එකක් දැම්ම නම් ගැහුවා ප්‍රොෆිට් ආ. ඔව් නේද අයියේ. දැන් ගිහින් තියෙන පිප්පිස්ස බැහැලා තියෙනවා. ඔය 1 මිනිත් කනලක නේද අයියේ? ඔව් 1 මිනිට් කැනල් එකේ. හ්ම් ඉතින් ඔන්න ඔය අවස්ථාව එනකන් ඉවසන් ඉන්න බැරිකම තමයි තියෙන්නේ. අයියා මට ගැටලුවක් තියෙනවා. කියන්නේ මම ඇත්තටම මම බයිනෑන්ස් කරපු එකනේ. ඔව්. දැන් ඔය අයියා කියන එතන පිප් 10යි පිප් 1500 අයියා පිප් එකක් කියන්නේ කීයක්ද? පිප් එකක් කියන්නේ? ඔව් පිප් එකක් කියන්නේ සාමාන්‍ය හැඳින්වීම මොකක්ද ඒක තියෙන්නේ? චතුර පොඩ්ඩක් එක්ස්ප්ලේන් කරන්න පිප් එකක් කියන්නේ මොකක්ද කියලා මේ ඔව් සෙට් පිප් වෙන එකක් කියලා ක්ලාස් එක. කියන්නේ ක්ලාස් එන්න නේද තමයි. පිප් එකක් කියලා කියන්නේ දැන් ඔයා බයිනෑන්ස් එකේ ට්‍රේඩ් එකක් දානකොට ඔව් ඒකේ ඔයා ලෙවරේජ් එකක් එහෙම දාලා ඩොලර් අපි හිතමු ඩොලර් 5ක් ට්‍රේඩ් එකට දැම්මා කියලා. ඊට පස්සේ ඔයා ඒකේ ප්‍රොෆිට් එක මනින්නේ ඒ දාපු ලෙවරේජ් එකත් එක්ක 100ට කොච්චරක් ප්‍රොෆිට් එනවද කියලානේ 120ක් ප්‍රොෆිට් එනවා 130ක් එහෙමනේ ඔයා ප්‍රොෆිට් එක මනින්නේ. එතකොට 100ක් ප්‍රොෆිට් වුණොත් ඔයා ට්‍රේඩ් එකට දාපු ගාන වගේ මුදලක් ඔයාට ප්‍රොෆිට් එකට එනවා. එහෙමනේ බයිනෑන්ස් එකට වෙන්නේ. ඔව් ප්‍රතිශතය නේද? ඕ නෑ හරි ඒ මං කතා කරේ බයිනෑන්ස් එකේ. එතකොට ෆොරෙක්ස් වලදී අපි එහෙම නෙමෙයි මනින්නේ. ෆොරෙක්ස් එකේ මාකට් එක යන දුර තියෙනවනේ. දැන් අපි හිතමුකෝ ගෝල්ඩ් මාකට් එක දැන් තියෙනවා 5000 කියන අගේ කියලා. ඒතර ඕක 5010ට වැඩි වුණා කියන්නකෝ. එතකොට අපි ඕක කියන්නේ 5000 ඉඳන් 5010ට වැඩි වුණා කියලා නෙවෙයි. එහෙම නැත්තම් 100ට 20ක් වැඩි වුණා එහෙම නෙවෙයි කියන්නේ. ඒක අර මේ දුර මනින ඒකකේ තමයි පිප් කියන්නේ. එතකොට අපි කියනවා එතන පිප් අපි හිතමුකෝ පිප් 100ක් කියලා. ඔන්න අපි කියනවා පිප් 100ක් දැන් මාකට් එක වැඩි වෙලා තියෙන්නේ. එතකොට ඒ මාකට් අනුව පිප් වලට ගෙවන ගාණක් තියෙනවා. අපි ගෝල්ඩ් මාකට් එකේ ගත්තොත් සාමාන්‍යයෙන් පිප් 10ක් කියන්නේ ඩොලර් 1ක්. අර 0.01 කියන අඩුම ලොට් සයිස් එකෙන් දැම්මා. එතකොට ලොට් සයිස් එක වැඩි කරොත් අරක ගාණ ඩබල් වෙනවා. එතකොට කරන්සි පෙයාස් වල ගත්තාම ඊට වඩා චුට්ටක් අඩුයි. ඕක ඒක හදාගන්න අපිට වෙනම කැල්කියුලේට් කරන්න ක්‍රමයක් තියෙනවා. ඒ විදිහට බලන්න ඕනේ. ඉතින් අපි ගොඩාක් ගෝල්ඩ් මාකට් කරන්නේ ඉඳන් හොයාගන්න ලේසි. පිප් 10ක් නම් ඩොලර් 1යි කියලා හදාගත්තා නම් හරි 0.01 දැම්මොත්. හරි හරි. හරි බොහොම ස්තුතියි. මට ගැටලුවක් තියෙනවා. අන්න අද දැන් අපි ටූල් එකේ දැන් අපි ඉස්සෙල්ලාම මේ ලැප් එක යූස් කරන්නේ නැහනේ. ඒකට අපි ඩියුටි වලට ඉතින් ෆෝන් එකනේ යූස් කරන්නේ. ඒකට සිග්නල් එක ට්‍රේඩ් එකක් දාගන්නකොට දාපු ට්‍රේඩ් එක අපි ටූල් එකෙන් ට්‍රේඩ් එකක් දැම්මා කියලා. සිග්නල් එකට නෝමල් ෆෝන් එකෙන් ට්‍රේඩ් එකක් දාගත්තා කියලා. අපි ඒක සාමාන්‍යයෙන් ඉස්සරහට අල්ලගෙන ඉස්සාගෙන සමහරට දානවා. නමුත් අර ටූල් එකේ සෙටින්ග්ස් අනුව ඒක ක්ලෝස් වෙනවා. ඒකට මම මේ දැන් මේ අලුත් ටූල් එකේ හදලා තියෙනවා මේ මෙන්න මෙතන ස්ක්‍රීන් එක පේනවනේ. ෆෝන් එකේ බලනවා එච්චර පේනවා අඩුයි කමන්නේ කියනවා. මෙන්න මෙතන තියෙනවා apply to order manual by other EA කියලා. ඒ කියන්නේ EA එකට අමතරව එක්කෝ අපි ෆෝන් එකෙන් දාන ට්‍රේඩ් එකක් එහෙම නැත්තම් මෙන්න මෙතනින් අපි අරගෙන ට්‍රේඩ් එකක් දාන්නේ මෙතන මැනුවල් එක. දැන් මේ මෙතන තියෙන ඒ කියන්නේ අපේ ටූල් එකෙන් දානවා නම් අපි මෙතන B අකුර ඔබනවා. හරිද? එතකොට B අකුර එපුවම පස්සේ මේක ප්‍රොෆිට් එකට යනකොට මේ SL එක පස්සෙන් ගිහිල්ලා ප්‍රොෆිට් එක බුක් වෙනවා. හරිද? එතකොට ඔයාට මේ හෝල් කරන්න ඕන ට්‍රේඩ් එකක් තියෙනවා නම් ඔයා ගිහිල්ලා මෙන්න මෙතන සෙටින්ස් වල තියෙනවා මෙන්න මේක true කියන එක මේ අයින් කරන්න ෆියුල් හරිද? ඊට දාලා මේක ඕකේ කරන්න. එතකොට අපි ඒ කියන්නේ B කීබෝඩ් එකේ B අකුර වල ට්‍රේඩ් එකක් දැම්මොත් ඒකේ SL එක වැඩ කරනවා. අපි මෙතනින් මෙන්න මෙහෙම මැනුවල් ට්‍රේඩ් එකක් දැම්මොත් ඒකේ TP වැඩ කරන්නේ නැහැ. දෙක වෙන වෙනම. ඒ කියන්නේ ෆෝන් එකට වෙනමයි
ටූල් එකට කියන්නේ left එක යනවා නම් ඔව් ටූල් ඔව් එක යනවා නම් ඒකට වෙනම ඒතර වැඩ කරනවා නේ. ඔව් 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 ඔව්. දැන් මං ට්‍රේඩ් දෙකක් දැම්මනේ. එකක් දැම්මා B අකුර ඔබලා මේ කීබෝඩ් එකෙන්. එතකොට ඒක දැන් ගැලවුණා. ඒකේ SL මේ TP එක උඩට යනකොට මේ ට්‍රේඩින් ස්ටොප් එකෙන් එක ගැලවුණා. එතකොට දැන් මම මෙතනින් මවුස් එකෙන් දැම්මනේ එක. ඒක ගැලවෙන්නේ නැහැ. ඒක මේ එක්කෝ ප්‍රොෆිට් එකට හරි ලොස් එකට හරි යනකම් ඔහොම තියෙනවා. ඒක අපි අතින් ගලවනකම්ම තියෙනවා. හැබැයි අතන අර ඔව් සෙටින්ස් එකේ අරක මේව කරාන් පස්සේ මේ ඒකටත් ඇප්ලයි කරන්න පුළුවන්. කොහොමද settings එකේ මේ අද ඊයේ වෙනස් කරපු දෙයක් නෙමෙයි මේක මාසයක් වගේ අතට ඔය විදිහට නෑ වැඩ කරන්නේ වෙනස් කරේ නෑනේ. නෑ ඔක තිබුණා. ඔක තිබුණා මේ පහුගිය එකේ තිබුණා මම දැන් මේ අලුත් එකට දැම්ම මෙතන ට්‍රෙන්ඩ් එක පොඩ්ඩක් සිලෙක්ට් කරලා Tamanට කැමති ටයිම් ෆ්‍රේම් එකක් සිලෙක්ට් කරන්නයි ඊට පස්සේ තව ඔය ට්‍රේලින් ස්ටොප් එක මෙන්න මෙතන ඒ කතන්දරේ තා පොඩ්ඩක් හැදුවා. ඔන්න ඔය ටික තමයි අලුතෙන් හැදුවේ. ඒක අපේ වල වෙනස් වෙයිද නැත්නම් අප්ඩේට් එකක් දාගන්න අපේ වල අප්ඩේට් කරගන්න ඕනේ නැත්නම් අප්ඩේට් ඊළඟ පාර ගන්නකොට උනත් ගන්න පුළුවන් නැත්නම් අදම ඕනනම් මේක දාලා දෙන්නත් පුළුවන්. හරි මම නිකන් කොල්ල ගන්න. හා. එතකොට ඇත්තටම මේ ටූල් එකයි මම මේ කියන්නේ මගේ බඩු ටික විකුණ ගන්න ඕන නිසා නෙමෙයි මේ ටූල් එකයි ඉන්ඩිකේටරේ තියෙනවා නම් ඇත්තටම සුපිරි මැච් එකක් ගහන්න පුළුවන්. මේ පාසල් දෙන්නේ අම්මා පාසල් දෙන්නේ හරි ඉතින් තව විස්තර කතා කරන්න දැන් මම මේ ඇත්තටම මේක මේ ඇත්තටම අද දවසේ ගත්තේ මේ ප්‍රදීප් අයියගේ මේ ඇචීව්මන්ට් එකත් එක්ක ඔයාලට අදහසක් ගන්න ඔයාලා මොකද්ද කරන්න ඕනේ ඒක නිසා ඔයාලට ප්‍රශ්න ඇති මම කොහොමද මේ වගේ ගේමක් ගහන්නේ මම කොහොමද මේ වගේ තැනකට account එක අප් කරගන්නේ කියලා ප්‍රශ්න ඇති යන්නේ ප්‍රශ්න ටික අහලා ඒ ටික निराකරණය කරගෙන සඳුදා ඉඳන් ඔළුව පාවිච්චි කරලා මේ ගේමක් ගහන්න. දැන් අයියේ මම කල්පනා කරේ දැන් මම අයිරු දෙක කිව්වනේ මගේ මේ ගාන ගියා දැන් මම මේ ඔයාට මම හෙට මේ ප්ලෑන් එකක් හදලා මේව කරලා දෙන්න හෙට. ඒකයි අනිවාර්යෙන් මම මේ මෙතෙට තමයි යූස් කරන්න හදන්නේ. හෙට මම ඒක හදලා දෙන්න. ඒකයි මේකනේ දැන් අපි මං ආමීකේ ඉන්නේ ඒවා දන්නවනේ. ඒතකොට අර ඔෆිස් එකේ වැඩයි මේකයි දෙක බලනකොට පොඩ්ඩක් ඉතින් ඇත්තට හරි පැටලෙලා දාගත වෙනවා. අපි කලබල වෙනෝනේ. නෑ ඒක තමයි මම ඔයාට දාගත්ත ඉරිදටනේ. ඔව් අයියේ. ඉරිදට මම ඔයාට මේ වෙලාව අරගෙන ඔයාට ප්ලෑන් එකක් හදලා ගහන්න ඕන විදිය කියන්නම්. ඒ විදියට ගහන්න. එතනින් එහා මේ ඔයා ට්‍රේඩ් කරලා හරි මොකක් හරි කරලා මේක කරොත් ඒකට මම වග කියන්නේ නෑ එහෙම කරන්නේ මං ඔයා මං ඇහුවනේ අනිවාර්යෙන් එක මං අනිවාර්යෙන්ම කරනවා කියලා ඒක. ඔව්. දවසට මට පිප් දෙක දාවේ මට ඒක ඇති. හරි ඔයාට මම ඒක තමයි ප්ලෑන් එක හදලා දෙන්න ඉරිදට. හරි වෙන කවුද? හරි අයියා මම ඔෆිස් එකට පොඩ්ඩක් යන්න ඕන. හරි එහෙනම් හරි මම ගිහින් එන්න මං ආයෙ આવත් මං අනිවාර්යෙන් එනවා. හරි බුත්සර ජය වේවයි සතුටුගෙන හැමෝටම ට්‍රේඩර්ස්ලාට. හරි මට ඉරිදට කෝල් එකක් ගන්නකො. අනිවාර්යෙන් අයියා ටයිම් එක දවල්ට ගහ. හරි අයියා හරි එහෙනම් තෙරුවන් සරණයි ඔක්කොටම. හරි විශ්වාසයි. මොකද්ද? අයියා අර සෝරි අර 1 මිනිට් එකේ මොකක් කර සෙටින් එකක් තියෙනවා කියලා කියන දාවි ඊට පස්සේ වෙන කතාවකින් අපි ඒක මාරුණා. 1 මිනිට් එකේ සෙටින් එකක් තියෙනවා කියලා කියන දාවේ අපේ ඉන්ඩිකේටර් එකේ ට්‍රේඩින් විව් එකේද? නෑ ඔව් අපි ඉන්ඩිකේටර් එකේ ට්‍රේඩින් විව් එකේනේ. ඔව් ට්‍රේඩින් විව් එකේ මොකක්ද? මේ තියෙන්නේ මෙන්න මේ තියෙන්නේ අපේ ඉන්ඩිකේටරේනේ. එතකොට මේ ඉන්නේ අපි 5 මිනිට් එකේ. එතකොට මෙතන මේ පෙන්නන FVG එකක් තියෙනවා. මෙතන ලොකු FVG එකක් තියෙනවා.
මෙතන ඕඩර් බ්ලොක් එකක් තියෙනවා. හරිද? එතකොට අපට බය නැතුව මෙන්න මේ වගේ තැන් වලින් පිස්සක් වගේ ගහන්න මේ වගේ තැන් වලින් ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. හරිද? දැන් ඔන්න 5 මිනිට් එකේ ඉන්නේ මෙන්න මෙතන තමයි ලිමිට් ඕඩරේ පෙන්නන්නේ. එතකොට මේ ලිමිට් ඕඩරේ අපට අල්ලන්න පුළුවන් ෂුවර් කීපයක් තියෙන එකක් තමයි FVG එක තියෙනවා. අනිත් එක තමයි මෙතන ලිමිට් ඕඩරේ පෙන්නනවා. ඊට පස්සේ මෙතනින් ගන්න ලිමිට් ඕඩරේ මේ ලොස් පැත්තට ගියත් මෙතනින් එහාට යන්නේ නැහැ. මෙතනින් එහා අනිවාර්යෙන් මාකට් එක ආයේ මෙහෙම උඩට ගිහිල්ලා තමයි එන්නේ. එතකොට කෙනෙකුට මෙතනින් ගන්න ටිකක් බයයි වගේ නම් මේ මෙතෙන්ට වෙනකන් ඉඳලා ගන්න. හැබැයි මෙතෙන්ට නෑ යන්නත් පුළුවන් මේ FPG එක නිසා. එතකොට මේ වෙලාවට අපිට සෙල් එකක් දාන්න පුළුවන්ද? අර FPG එකට යනවා ඊට පස්සේ ඕඩර් බ්ලොක් එකට යනවා කියලා සෙල් එකක් ගන්න පුළුවන්ද? ඔව් මෙතනින් සෙල් එකක් දාන්න පුළුවන්. හැබැයි අපි මෙතනින් සෙල් එකක් ගත්තා කියන්නේ මේ අපි ඉන්නේ මෙතන ට්‍රේඩ් එක මැද. මට තේරෙනවද? ඔව්. එතකොට ඔන්න මේක පොඩ්ඩක් බලා ගන්නකෝ. දැන් මෙතන මෙන්න මෙතන BOS එකක් හැදිලා තියෙනවා. හරිද? මේ තියෙන්නේ. එතකොට මේ BOS එකේ low point එක එන්නේ මෙතන. high point එක එන්නේ මෙතන. එතකොට මේකේ buy zone එක තියෙන්නේ මෙතන. එතකොට මෙතනින් ගන්න ට්‍රේඩ් එක උපරිම අපට අල්ලන් ඉන්න පුළුවන් මෙන්න මෙතනින් පල්ලෙහාට එනකම්. මෙතනින් පල්ලෙහාට ආව කියන්නේ ඒ ට්‍රේඩ් එක තියාගෙන වැඩක් නැහැ. හරිද? එතකොට මේ ට්‍රේඩ් එක මෙතනින් පල්ලෙහාට යනවා නම් මාකට් එක අනිත් පැත්තට හැරෙනවා. දැන් මම හිතන්නේ චතුර එදා කියලා දුන්නා. ඒ කියන්නේ මෙන්න මෙතන ලෝ එක කඩන්න කිසිම හේතුවක් නැහැ. මෙතන ලෝ එක කඩන්න බෑ යාට. මෙතන ලෝ එක කඩනවා නම් මාකට් එක අනිත් පැත්තට හරවන්න ඕනේ. හොඳයි. සංගමලි. හලෝ. ඔව් කියන්න. නෑ මම මේ මාස දෙකේම ඔය ලිමිට් ඕඩර්ස් වලට හිටියේ. එතකොට මම ප්‍රැක්ටිස් කරේ ඒක. මම දැකපු දෙයක් තමයි දැන් ලිමිට් බොක්ස් එක පෙන්නනවානේ. ඔව්. එතනින් හැරිලා යන එක ටිප් 1 2 වගේ යනකොට යනවා. ඊට පස්සේ ආයෙ පල්ලෙහාට ඇවිල්ලා මේ ඕඩර් බොක්ස් එකේ මැදින් එක TP 3 වගේම යනවා. ඔව් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේකත් චුට්ටක් අල්ලගන්න. හරිද? මෙන්න මේ වගේ අපි හිතමු මාකට් එකේ මෙන්න මේ වගේ අපිට බයි zone එකක් පෙන්නනවා කියලා. එතකොට මේකේ බයි zone එක තියෙන මෙන්න මේ box එක ඇතුලේනේ. හරිද? හොඳට බලන්න මේ මාකට් එක මෙන්න මේ මෙතන ටච් කරන්නේ නැතුව මේ හරියට වගේ හැරිලා උඩ ගියොත්. හරිද? මේක ටච් කරන්නේ නැතුව අපේ මේ බොක්ස් එක ටච් කරන්නේ නැතුව බොක්ස් එකට පොඩ්ඩක් උඩ ගියොත් හරිද? මෙතනින් පොඩ්ඩක් උඩින් උඩ ගියොත් මේ මාකට් එක ආපහු පල්ලෙහාට ආවොත් මේක කඩාගෙන යනවා. ඔව් හරි එහෙම වෙලා තියෙනවා. හරිද? මම මේ අල්ලගනිපු දෙයක් කියන්නේ. එතකොට මේක මෙන්න මෙතනින් ඇවිල්ලා මේක ටච් කරලා උඩ ගියා කියන්නේ අනිවාර්යයෙන්ම එක්ක මේ හයි එක කඩනෝ එහෙම නැත්නම් මේ හයි එක මේ කඩන්න නැතුව මාකට් එක මෙන්න මේ හරියට විතර ගිහිල්ලා මෙතන මේ ලෝ එක කඩන්න පල්ලෙහාට එනවා. මං කිව්ව එක තේරුණාද? තේරුණා එහෙම වෙලා තිනවා. ඒකයි අර මං කිව්වේ දැන් ඊළඟට එකපාරක් ඕඩර් බ්ලොක් කරනවාද මේ බයි බොක්ස් එකෙන් යනවා. එතකොට TP දෙකක් විතර ගිහිල්ලා ආය ඇවිල්ලා ඕඩර් බ්ලොක් එකෙන් වැදිලා TP 3 යනවා. ඔව් එහෙම වෙනවා. එතකොට මම කියන්නේ අපි දැන් මෙතනින් ට්‍රේඩ් එකක් ගත්තා නම් මේ හරියට ආව කියලා බය වෙන්න එපා. හරිද? අපි ඒ ට්‍රේඩ් එක ක්ලෝස් කරනවා නම් ක්ලෝස් කරන්න ඕනේ මෙන්න මෙතන තියෙන ලෝ එක කඩාගෙන පල්ලෙහාට ආවොත් විතරයි. එතකන් ඒ ට්‍රේඩ් එක අල්ලන් ඉන්න මේ පුළුවන් අපිට. මොකද මේ මගේ
ඇනලයිස් එකේ තියරියම තමයි මේක යන්නේ. ඒක නිසා මේක වරදින්න හේතුවක් නැහැ. මොකද මම මේ අද ඊයේ මේක ප්‍රැක්ටිස් කරලා නෙමෙයි. මේක මම කාලයක් තිස්සේ මේක ටෙස්ට් කරලා බලලා ට්‍රේඩ් කරලා ඒකට සිග්නල් වල දීලා ඔහොම හැමදේම කරලා තමයි මේ කන්සෙප්ට් එක මේකට මං ඇටච් කරේ. එතකොට ඒක වරදින්න හේතුවක් නැහැ. වරදිනවා නම් වරදින්න හේතුව තමයි 1 මිනිත් වගේ ගත්තොත් ඒකේ ඔයාලා බලන්න ඕන එක තමයි 1 මිනිත් එකේ මෙන්න මෙතන චොච් එකක් හදලා මේ BOS එක මෙන්න මේ BOS චොච් හදන එක පොඩ්ඩක් බලන්න මේ ඒ පෙන්නන චොච් එක හරිම චොච් එකක්ද කියලා. මොකද 1 මිනිත් එකේ නිතරම මාකට් එක දෙපැත්ත වෙනස් වෙනවනේ. මේ මාකට් එකක් ඒකයි මෙන්න ලෝ එක මෙන්න මෙතන හයි එක මේ මෙන්න හරියටම බයි සෝන් එකෙන් තමයි මාකට් එක විග්ගයක් ගහලා ගිහින් තියෙන්නේ. ඊට පස්සේ එතන ලෝ එක මෙතන ලෝ එක මෙතන හයි එක මේ ඒකත් හරියට බයි සෝන් එක ටච් කරලා ගිහින් තියෙනවා. මෙන්න මේ කන්සෙප්ට් එක අල්ලගත්ත නම් මේ යන මාකට් එකේ යන ක්‍රමය අල්ලගත්ත නම් ට්‍රේඩ් එකක් ගන්න එක මහා බය වෙන්න දෙයක් නෙමෙයි. දැන් VIP එකේ වුණා මට සිග්නල් දෙන්න පුළුවන් නිතර බෑනේ මේ එකක් තමයි මමත් ගෙදර වැඩයි ළමයි ඉස්කෝලේ දාන්නයි ওই දේවලුත් එක්ක කරන්නේ. හරිද? එතකොට අනිත් එක තමයි නිතර සිග්නල් දෙනකොට කට්ටිය දෙන හැම එකටම ට්‍රේඩ් කරන්න දඟලනවා. එතකොටත් account මේ loss කරගන්නවා. හරි තාම මොනවද අහන් තියෙන්නේ? දැක්කද දැන් අර මෙතන අර අතින් දාපු ට්‍රේඩ් එක දැන් ප්‍රොෆිට් එකට ගියත් මේක ගැලවිලා නැහැ නෙමෙයි. ඒක දිගටම තියෙනවා. අපි අතින් ගලවන ගම්ම තියෙනවා. හැබැයි මේකේ අපි මේක මේ ඔන්න එකේ තියලා ට්‍රූ කරලා මේක මේව කරොත් අපි මෙතනින් ට්‍රේඩ් එකක් දැම්මත් ඔන්න ට්‍රේඩ් එකක් දැම්මත් ඒක එතකොට ප්‍රොෆිට් එකට යනකොට අර වගේම මේ SL එක යනවා සෙට් වෙනවා ගන්නට. මේ ප්‍රොෆිට් එක බුක් වෙනවා. දැක්කනේ? ඒ දැන් අපි දැන් මම ඒක මැනුවල් දැන් දැම්මෙත් මෙතන ඉන්නේ. ඒක දැක්කයි SL එක මේ පස්සෙන් යනවා. අන්න ගැලවුණා ඒක දැක්කයි? ඒක ඇක්ටිව් කර ගමන් ඔක්කොම ටිකට ඒක ඇක්ටිව් වෙනවා. දැක්කනේ? පිප් 20ක් ගහන්නව අහ වෙලාවක් යන්නේ නැහැ. හරියට කැනල් එක බලාගත්තා නම් ගහන එක මහ ලොකු දෙයක් නෙමෙයි. හරිදු මේ ලයිව් ට්‍රේඩින් ගැන මොකද කතාව හරිදු? නැත්තම් තනියෙන් ගහන්න පටන් ගන්නද? මම දැන් මේ දාගෙන බලන් ඉන්නවා. ඒක තමයි මේ මොකද්ද ඒකට කරන්නේ? චතුර මොකද කරන්නේ? අපි එහෙනම් මේ මෙහෙම කියමු බලන්න සඳහා ඉඳන් පටන් ගමු. කට්ටියට ඕන වෙන්නේ සාමාන්‍යයෙන් මාස් පතා විත්ඩ්‍රෝවල් කරන්නද නැත්නම් account up කරන්නද? හැබැයි මං හිතන්නේ ගොඩක් කට්ටියට මාස් පතා යම්කිසි විත්ඩ්‍රෝවල් එකක් ගන්න තිබ්බනම් හොඳයිනේ. මට නම් දෙකෙන් ඕන එකක්. අපි සාමාන්‍ය මාස් පතා විත්ඩ්‍රෝවල් ඒ කියන්නේ මෙහෙම හදමු අපි කොහොමත් හදනකොට දැන් ඩොලර් 100ක වගේ කැපිටල් එකක ඉඳන්ම plan එකක් හදන්න වෙනවනේ ගොඩක් කට්ටියගේ 100 නේ තියෙන්නේ. එතකොට plan එක අනිත් එක තමයි මම මේ දෙන උපදේශත් තමයි ඔයාලා ගෝල් මාකට් එකේ ට්‍රේඩ් කරන්න යනවා නම් මේ ඇත්තටම මේ කියන්නේ ඔයාලට මේ අර ලොස් නොවි ගේමක් ගහන්න ඕන නිසා
ඩොලර් 100ක් තියෙන ඩොලර් 50ක් තියෙනවා නම් මාස දෙකක් ට්‍රේඩ් නොකර ආයේ ඒකට කීයක් හරි තව හොයාගන්න. හොයාගෙන එක සැරේට account එකට කීයක් හරි දාගන්න. නැත්තම් ඔය මට හම්බ වෙච්ච ගොඩාක් අය කරපු දෙයක් තමයි ඩොලර් 50ක් දානවා. ඒක ලොස් වෙනවා. ආයෙ 50ක් දානවා. ඒකෙන් ඔන්න ටිකක් ප්‍රොෆිට් කරලා මේ කරනවා. ඒකත් ලොස් වෙනවා. ආයෙ 50ක් දානවා. ඔහොම 50 දාලා දෙනවා 10 සැරයක් විතර. එතකොට 50ව 10ක් 50ව 10 සැරයක් දැම්මයි කියන්නේ account එකට කොච්චර දාලාද? හැබැයි මාස දෙකක් හරි කමන්නේ ට්‍රේඩ් නොකර ඉඳලා ඔය ගාන එක සැරයකට දැම්ම නම් සුපිරි මැච් එකක් ගහන්න පුළුවන්. මේ දවස්වල යන විදිහට ඩොලර් 100 මදි ඇත්තටම. ඔව් ඇත්තටම මේ දැන් මේ දවස්වල නම් මේ ඩොලර් 100ක් කියන්නේ මේ 1 මිනිට් කැන්ඩල් එකක් ගැහුවත් ඩොලර් 100 යන සයිස් එකක් තියෙන්නේ. එහෙනම් සෞන්දර්යට පටන් ගමු. සෞන්දර්ය 7ට විතර පටන් ගමු. 7ට හරි 7 අයියා මාට විතර වගේ. අයියා ඔව් දැන් අපිට දැන් account එකක් up කරන්නත් ඕනේ මාසයකට පොඩි ගාන විතරවලත් ගමු. එතකොට තමයි full රවුලයි කැඳයි satisfaction දෙකම වෙන්නේ. ඕනේ. රවුලත් ඕනේ කැඳත් ඕනේ. ඔව් එහෙම සාමාන්‍යයෙන් තමයි. මෙහෙම කරමු. ඒ කියන්නේ account ඔයා එක දැන් අපි ඔයා මගේ බොට් ගත්තද? නෑ අයියා මම තාම ගත්තේ නෑ මම ඉන්ඩිකේටර් විතර තමයි අරන් තියෙන්නේ. ආහා නෑ ඔයා වගේ මේ ටැමිල් කවුරු හරි මේ ඔය ටැමිල් හරි මුස්ලිම් ඔයා මුස්ලිම්ද? නෑ ටැමල අයියේ. ඒක දැන් ටැමිල් කවුරු හරි මගෙන් ගත්ත මේ ඒත් කඩයක් කරන කවුරු හරි. වත් කඩයක්ද කරා? නෑ අයියේ. ෆෝන් ෂොප් එකක් කරන කවුරු හරි ඒත් මේ කොහෙද ඔව් මේ මේ මම ඈතේ කතා කරා. ඉන්නවා. ෆෝන් ෂොප් කතා කරන කරාද? කෙනෙක්. ඔව් අපි කතා කරා. ඒක දැන් මේ මගේ කවුරු හරි බොට් දාගත්තා. මාල් ගන්න ඕනේ අයියේ. මම කතා කරනවා ඔයාලට කෝල් කරන්න. නැත්තම් මේ අපට දවසට පිප් 20ක් ගහන්න මේ නැත්තම් බොට් කෙනෙක් හදමු. අවශ්‍ය වෙලාවට දැම්මා පිප් 20 ගැහුවා නැවැත්තුව. එතකොට අපි තමයි ටිකක් වැඩි ගානකට හරි කමන්නේ ෂුවර් එකක් ගහන්න පුළුවන් නේ අනිවාර්යයෙන්. අපි තමයි එතකොට මැනුවල් අපි තමයි ලොට් සයිස් එක වෙනස් කරලා දෙන්න ඕනේ අයට. මේ ඒ ඒක කියන්නේ දාන දෙන්නත් අපිට දෙන්න ඕන. විතරද ගහන්නේ? ඈ මුළු ස්ටාර්ට් දවසටම කරගෙන පිප් 20 විතරද ගහන්නේ? එතකොට ඒ කියන්නේ ලොට් සයිස් එක වැඩි කරලා එක පිප් 20ක් ගහනවා. 20ක් ගහලා නවත්තනවා. මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මේ තියෙන්නේ එහෙව් බොටෙක්. හරිද? මේ බොටාට මෙතෙන්ට දෙනවා දැන් පිප් 20ක් කියන්නේ ඩොලර් කීයද? පිප් 20ක් කියන්නේ ඩොලර් කීයද? දැන් ඉගෙන ගත්තනේ මෙතන ඉන්න අය. 0.01 වලින් ගත්තා නම් ඩොලර් 2යි. 0.01 එකකින් ගත්තොත් ඩොලර් 2යි. හරිද? එතකොට මෙතන මම මේ බොටාට මෙන්න මෙතන දෙනවා මගේ දවසේ ටාගට් එක ඩොලර් 2යි. හරිද? ඔන්න දවසේ ටාගට් එක ඩොලර් 2යි. ඔන්න මම ස්ටාර්ට් කරා. ඔන්න දැන් බොටා ස්ටාර්ට් වුණා. හරිද? එතකොට බලමු ඩොලර් 2 වදින කොච්චර වෙලා යයිද කියලා. තාම බොටා ඇනලයිස් කරනවා. තාම පටන් ගත්තේ නැහැ. ඌ ඉස්සෙල්ලා මාකට් එක පොඩ්ඩක් කියවනවා. කියවලා යා ගන්නෝ මාකට් එක ට්‍රෙන්ඩ් එක බයිද සෙල්ද අන්න ගත්තා. ඒකත් ලිමිට් ඕඩර් එකක් වැඩෙන්නේ නේ. ඉතින් සිග්නල් එක්ස්ප්‍රස් කියන්නේ ලිමිට් විතරයි ඉතින්. හරි එතකන් කතා කරන්න මේ ඔක බලාගෙන ඉන්න මේ හරි එතකොට තව මොනවද ඒ බොටාගේ අයිඩියා එකක් මම මොකද මම මේව පෙන්වන්න කැමති නැත්නම් උඹලා මේව දැක්ක ගමන් මේව ඉල්ලනවා. එතකොට අර ඔළුවෙන් පාවිච්චි කරලා ට්‍රේඩ් කරන්නේ නැහැ. එතකොට හැමදාම බොට්ලා පස්සෙන් තමයි දුව ඉන්න වෙන්නේ.
නෑ වෙනම එතකොට අර වෙනම account එකක් මේ කරලා ඕකට grow කරගෙන යන්න හදන්න පුළුවන් නේ බං. ඔව් එහෙම දෙන්න පුළුවන්. එතකොට හරිද මේ එතකොට මේ ඕකේ ඒ කියන්නේ මේවා සෙල් බයි කියලා දාන්නේ එයා ඔටෝ සිලෙක්ට් කරගන්නද එහෙමද? ඔව් එයා ඒක සිලෙක්ට් කරගන්න ට්‍රෙන්ඩ් එක මොකද්ද කියලා මම එයාට දීලා තියෙන්නේ තෝරගන්න ට්‍රෙන්ඩ් එක තෝරගන්න ක්‍රමයක් දීලා තියෙන්නේ. එතකොට ඒ ක්‍රමයට එයා බලනෝ ඒක ඕකේ නම් එයා බයි පැත්ත ඕකේ නම් බයි විතරයි ගන්න. සෙල් පැත්ත ඕකේ නම් සෙල් විතරයි ගන්න. ඒ කියන්නේ ඩොලර් දෙකටත් මේ ට්‍රේඩ් දෙකක් තුනක් හරි වැටෙනවනේ. ඔව් ඒ ඉතින් තාම වැටිච්ච එකක්වත් ඇක්ටිව් වුන්නේ නැහැ. මේක මෙහෙම මම මේ තියලා තියෙන ටිකක් දුරින් මේක තව ලං කරන්න පුළුවන්. මම මේක තියලා තියෙන්නේ මේක ඕනනම් තව ලං කරන්න පුළුවන් මෙහෙම. එතකොට ඊට ඉක්මනට වදිනවා. එතකොට අර අවදානම පොඩ්ඩක් වැඩි. හැබැයි ඊට ඉක්මනට වදිනවා. හරි එතකොට තාම මොනවද? හරි මීටින් එක නවත්තන්නත් ඕනේ මොකද චතුරට ක්ලාස් එකක් තියෙනවා. චතුර දැන් මේ එක එක්කෙනාට ක්ලාස් කරනවා. ඒ කියන්නේ දැන් ගෲප් ක්ලාස් වලට අමතරව මේ තනි තනි උනුත් ක්ලාස් කරනවා. ඉන්ඩිවිජුවල්. දැන් මේ චතුරාගේ ක්‍රියේට් කරන්න account එක කීයෙන් වගේ පටන් ගන්න වේද? මොකද්ද? ලයිව් ට්‍රේඩ් කරන්න account එක කීයෙන් වගේ පටන් ගන්න වේද? ලයිව් ට්‍රේඩින්ද? ඔව්. මම නම් මේ ඔය ඩොලර් චතුර කිව්ව ඩොලර් 100න් පටන් ගමු කියලා මම නම් කැමති නැහැ 100න් පටන් ගන්න. මොකද මේ වෙලාවේ මේ හරි අමාරුයි ඩොලර් 100කින් උනත් ගේමක් ගහන්න බැරිත් නැහැ. ඉතින් පොඩි ගාණක් ගහලා පොඩි ගණන් ගහන්න පුළුවන්. මේ අර ඇක්ටිව් වුණානේ. ඈ? අර ට්‍රේඩ් එක. ඔව් ඇක්ටිව් වෙන එක. මේ මාකට් එක මෙහෙම හැසිරෙන්න මොකද්ද හේතුව? මේ වෙලාවේ වැඩිනේ වොලියුම් එක. ඒ කියන්නේ මේ ඇත්තටම ගොඩාක් අය මේ වෙලාවේ බලන්නේ මේ ගෝල් වල ඉන්වෙස්ට් කරන්නේ. ඒතකොට දැන් ඕක ඇත්තටම ඩොලර් එක කියන්නේ මේ ස්ට්‍රෝං වෙන පාටක් නැද්ද? අන්න හරි. දවසේ ටාගට් එක ඕකේ. කීයක් වැදුනායි 3යි ගාණක් වැදුනානේ. ඩොලර් 3.53ක් වැදුනා. ස්පෙඩ් එකත් එක්කද නැත්නම් අපි දෙකයිනේ දැම්මේ එහෙම කොහොමද? නෑ මේක රන් වෙන ට්‍රේඩ් එක මගින් ගැලවෙන්නේ නැහැ නේ. ඒක ප්‍රොෆිට් එක වැදිලමනේ ගැලවෙන්නේ. දැන් මෙතන ඩොලර් දෙකක් වැදුනානේ. අපේ ටාගට් එක ඩොලර් 2යි. ඒතකොට මේකත් ප්‍රොෆිට් එකේ තියෙනවා. මේක ඕනනම් ඔහොම තියෙන්න දෙන්නත් පුළුවන්. නැත්නම් මෙහෙම අතින් ගලවලා දාන්නත් පුළුවන්. ඒතකොට අන්න ඩොලර් පළවෙනි දවසේ ඩොලර් 2ක ගැහුවා. ඊළඟ දවසේ ගහන්න ඕනේ ඊළඟට 0.02 එකෙන් මේ පිප් 20ක් කියන්නේ කීයද? ඩොලර් 4යි. ගණන් හදනවද බං? 4යි. තාම ගණන් හදනවනේ. හරි ඊළඟ දවසේ ඩොලර් 4ක් දැම්මා. ඔයා ලොට් සයිස් එක වෙනස් කරේ නෑ. මෙතන ලොට් සයිස් එක 0.02 දුන්නා. බින්දුව දශම බින්දුව එකෙන් කලින් අත් දාලා තිබුණා. හරි ඕක නෙවෙයි මම පෙන්නන්නේ නැති මොකද්ද ඩොලර් ඉන්ඩෙක්ස් එක. ඒක ෆෝන් එකට සපෝට් නැහැ නේ කම්පියුටර් ඔන්ලි. ඔව් කවුද ඇහුවේ? මම ඔහෙට දෙන්නේ නැහැ තවත්. ඔහෙ ඔය ගහන එක ගහන්න ආයෙ ඔහෙට මොකුත් දෙන්නේ නැහැ. ඔය මේ නැත්තම් අර කුරුණෑ කරලා මම මේ තව account එකක් දාගන්න මං ගහන එක අරකින් ගහනවා මම මේ තව එකකින් ඉන්කම් එක කියන්නේ ඕනේ නේ තාම. ඩොලර් ඉන්ඩෙක්ස් එකේ ඔයාට අර මං කිව් එක පොඩ්ඩක් බලලා දාන්න. හරිද?
ඩොලර් ඉන්ඩෙක්ස් එකේ මෙන්න මෙතනින් සෙල් වෙන්න ඕනේ. මෙන්න මෙතනින් හරිද? හරි ඒ පොයින්ට් එක මේ පොයින්ට් එක නම් ටච් කරලා නැහැ. හැබැයි මගට ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා බැහැලා තියෙනවා. මේ තියෙන්නේ ගෝල්ඩ් එක මේක මේ ඩොලර් ඉන්ඩෙක්ස් එක මෙහෙම මෙන්න මේ ලෙවල් එකට එන්න ඕනේ. මෙතන මේ ට්‍රෙන්ඩ් ලයින් එකක් තියෙන්නේ. මෙන්න මේ ලෙවල් එකට එන්න ඕනේ ඩොලර් එක. මේ එතකොට මේක මේ ලෙවල් එකට එනවා කියන්නේ මම අර ගෝල්ඩ් එකේ කියපු ටාගට් එකට ගෝල්ඩ් එකේ ආවි. තේරුණා? 6000 ගානේ. ඔව්. මෙහෙම මේවා අර 100ට 100ක් වෙයි කියලාම ඔළුවේ තියාගන්න එපා. මොකද නොවෙන්න පුළුවන්. ගෝල් මේ මොකද්ද ඩොලර් ඉන්ඩෙක්ස් එකේ මෙන්න මේක තමයි මගේ ඇනලයිස් එක. මේ 1 day එක ගත්තොත් මෙන්න මේ ලෙවල් එකට ඇවිල්ලා ආයේ මෙන්න මේ ලෙවල් එකට යන්න ඕනේ. මෙතන තමයි සෙල් සෝන් එක තියෙන්නේ. එතකොට මේ මාකට් එක ඇවිල්ලා මෙතන ටච් කරලා උඩ යන්න පටන් ගත්තන් පස්සේ හරියට මේක මේ ට්‍රෙන්ඩ් ලයින් එක සෙට් වෙනවා හරියට මෙතන සෙලින් සෝන් එකට. තේරුණා? එතකොට මෙතනින් ඊළඟ පාර ආයි සෙල් වෙන්න පුළුවන්, ගෝල්ඩ් එක ආයි අප් වෙන්න පුළුවන්. එතකොට මෙහෙම වෙලා මේක උඩ යාවි. දැනට තියෙන විදියට මේක උඩ ආවි. මේ ඩොලර් එක උඩ යනකොට ගෝල්ඩ් එක ඊට පස්සේ කන්ටිනියු බහින්න පටන් ගනී ටික. අර කවුද චතුර එලියට් වේව් එකේ කවුද කිව්වේ මම ජීවතුන් අතර නැති වේවි මාකට් එකේ දෙන්න එනකොට කියලා? රැල්ෆ් නෙල්සන් එලියට් කියන එලියට් වේව් තියරි එක හඳුන්වා දීගෙන. එහෙනම් මමත් කියනවා මෙන්න මේ සෝන් එකට ගෝල්ඩ් මේ සෝන් එකට මේ ඒවි මේ ඩොලර් ඉන්ඩෙක්ස් එක මෙන්න මේ සෝන් එකට ඒවි. හැබැයි එතකොට මම ඉදිත් දන්නෙත් නැහැ. මේක අනිවාර්යෙන් මෙතෙන්ට පැමිණිය යුතුමයි. නරේන්ද්‍ර දිල්ෂන් මෙන්න මේ සෝන් එකට එන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒක හැබැයි තා මාස දෙකක්ද තුනක්ද කියන එක කියන්න බෑ ඉතින්. මොකද්ද ඔය විදියට ඇනලයිස් කරන විදිය කරලා පෙන්නන්න. කරලා පෙන්නන්න දෙයක් නැහැ. දැන් සාමාන්‍යයෙන් මේ මම ඒකයි කියන්නේ මාකට් එකක ඉන්න ඕනේ. හරිද? දැන් මම මේ ඩොලර් එකේ මම මේක දාන්න වෙන මාකට් එකකට. ඔන්න මම මේක දානු GBP USD කියන මාකට් එකට. හරිද? එතකොට මේ මාකට් එකේ මේක මෙහෙම දැම්ම ගමන් අපිට පේන්න ඕනේ මේ මාකට් එක තියෙන හැඩය. ඉන්ඩිකේටර් ඔෆ් කරන්න. හරිද? මෙහෙමනේ තියෙන්නේ. එතකොට මේක දැක්ක ගමන් ඔයාලට ටක් ගාලා ඔලුවට එන්න ඕනේ. මෙන්න මෙතන ඉඳන් මෙහෙම ට්‍රෙන්ඩ් ලයින් එකක් මෙතෙන්ට තියෙනවා. මෙතන ඉඳන් එකක් මෙහෙම මෙතෙන්ට තියෙනවා. හරිනේ? ටක් ගාලා ඒව පේන්න ඕනේ. ඊට පස්සේ මෙහෙම මේව කරාන් පස්සේ ආයේ මෙතන ඉඳලා එකයි මෙහෙම යනවා. හරිද? ඊට පස්සේ ඕන්නම් ආයේ මෙතන ඉඳන් එකක් මෙහෙම ඇඳලා ඕව ටක් ගාලා පේනෝනේ. මේ ටික ඊට පස්සේ මෙහෙම මේව කරගත්තා. ඒව ටික මේ මාක් කරගත්තා. මාක් කරගත්තන් පස්සේ මෙන්න මෙතන BOS එකක් හදලා තියෙනවා. BOS එකක් හදලා ආපහු මාකට් එක මෙතන රිවර්සල් වෙලා ආපහු BOS එකක් හදන්න මාකට් එක උඩ යනවා.
එතකොට මම මේ ඉන්නේ වීක්ලි chart එකේ මේ GBP USD කියන එකේ. එතකොට මේක මෙන්න මෙතනින් ගියාන් පස්සේ මේක BOS එකක් වෙනවා. මේක මෙතනින් ඉඳන් මෙහම තිබුවන් පස්සේ මේක BOS එකක් වෙනවා. මේක BOS එකක් වෙන්න නම් මේක BOS එක කන්ෆර්ම් වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ මම කියලා දීලා ඇති. මේ BOS එක හරි BOS එකක් වෙන්න නම් මේ උඩින් කැනල් එකක් හැදෙන්න ඕනේ. හරිද? මේකට උඩින් කැනල් එකක් හැදෙන්න ඕනේ. ඊට පස්සේ දැන් මෙන්න මෙතන ඊට පස්සේ අපි මෙතනින් ඉරක් අඳිනවා. මම මේ තාම ඉන්නේ 1 week එකේ මෙතනින් ඉරක් අඳිනවා. ඒතකොට මෙන්න මේ ඉර කඩලා පල්ලෙහාට ගියොත් මේක චොච් එකක් වෙනවා. හරිද? එතකොට මෙන්න මාකට් එකේ ලෝ එක මෙන්න හයි එක ෆිබොනාචි එක ගැහුවා මෙහෙම කරලා මෙතෙන්ට මෙතන මම බයි zone එකක් මාක් කරගත්තා. ඊට පස්සේ දැන් මෙතන බලාගෙන හිටියනම් කවුරු හරි කියන මෙතන වැඩිම කන්ෆර්මේෂන් තියෙන මොන පැත්තට යන්නද මාකට් එක? සෙල් පැත්ත. අප් වෙන්න. කාටද උත්තර දෙන්නේ? මාත් කියන්නේ අප් වෙන්න. බයි. හරි. ඊට පස්සේ දැන් අපි ඉන්නේ මේ මොකද්ද chart එක weekly chart එකනේ. weekly chart එකට ගියා. මේක මෙතන තියලා මෙතෙන්ට ගත්තා. මෙතන මාක් කරගත්තා. ඊට පස්සේ මේක ගියා 1 day එකට. වන් ඩේ එකට ගියා. මේක මෙතන තියලා මෙහෙම කරලා මාක් කරගත්තා. මෙන්න බයි zone එක. මෙතනින් ගත්තා ට්‍රේඩ් එක. මේක ස්ටොප් ලොස් එක මෙතන තියුවා. TP එක මෙතෙන්ට තියුවා. එතකොට TP එක මෙතෙන්ට තියුවා කියන්නේ මේක මෙතන ට්‍රෙන්ඩ් ලයින් එක ටච් කරන්න යනකොට මේක ගානට උඩට යනවා. හරිද? ඊට පස්සේ අපට පොඩි ටයිම් ෆ්‍රේම් එකකට ගියා. එහෙනම් පොඩි ටයිම් ෆ්‍රේම් එකකට ගියා. මේක මෙහෙම කරලා දෙන්ට ගත්තා. මෙතන මාක් කරගත්තා. සෙල් zone එක. ඊට පස්සේ මේක මෙතෙන්ට ගත්තා. මොකල්ලා මෙතන මාක් කරගත්තා අපහු බයි zone එක. ඉන්නේ 1 hour නේ. මාකට් එක මෙතෙන්ට ආවොත් මෙතෙන්ට එතකොට මේ මාකට් එක මෙහෙම මෙතෙන්ට ඇවිල්ලා ඔහොම මෙතෙන්ට යනවා. හරිද? මෙතෙන්ට යනකොට මෙතනින් අපි ගන්නවා සෙල් එක. මේ සෙල් එකේ මේක තියෙනවා. මෙතෙන්ට ඊට පස්සේ
ඊට පස්සේ මෙතනින් ගන්න ඔක තෙන්ටත් තියුවා. අන්න ඔහමයි ඇනලයිස් කරන්නේ. දැන් තේරුණා? එතකොට මේක ඇවිල්ලා මාකට් එක දැක්ක ගමන් ටක් ගාලා පේන්න ඕනේ ආ මෙන්න මෙතන ට්‍රෙන්ඩ් ලයින් එකක් තියෙනවා. ඒවා ටික ගාලා ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇඳලා ඊට පස්සේ මෙතනින් ගත්තා. මෙතනින් මෙහෙම ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇඳලා එතකොට දැන් මෙහෙම නිකන් මේව දෙකක් ඇඳන් පස්සේ නිකන් ඔයාට පේනෝනේ. මේක මෙතෙන්ට ගියා. මෙහෙම ගියා. මෙහෙම ගිහිල්ලා හරියට මෙතන ට්‍රෙන්ඩ් ලයින් එක ටච් වෙන තැනමයි මෙතන සෙලින් සෝන් එක තියෙන්නේ. එතකොට මේ සෙල් සෝන් එක ෂුවර්. ඔන්න ඔහම එන්න පුළුවන්. මොකද හිතෙන්නේ? දැන් දෙයක් නෑ නේද? ඒක තමයි අපිත් බලන් හිටියේ. එතකොට මම හිතනවා මොකද්ද කියන්නේ කියලා. තිබුණාචි එක තමයි රහතනේ තරිදුවයි. ඈ? තිබුණාචිගේ ලයින් සෙට් එක තමයි රහතනේ. ඒක තමයි රහස. ඒක මේක වදින ඇවිල්ලා මල්ලි පොයින්ට් එකට. මේක මල්ලි නිදි මරාගෙන අවුරුදු ගාණක් ප්‍රැක්ටිස් කරපු දෙයක්. දැන් මම මේකට දාන්නම් ඉන්ඩිකේටරේ. මෙන්න මෙතන BOS එකක් හැදිලා තියෙනවානේ. මේ ඉන්ඩිකේටරේ තියෙන පවර්ෆුල් එකක් වෙන්නන්න. මෙතන BOS එක හැදිලා තියෙනවා. මෙන්න මාකට් එකේ ලෝ එක, මෙන්න මෙතන හයි එක. ඔක තියුවා මෙතනින් මාකට් එක පල්ලෙහාට එන්න පටන් ගත්තා. පල්ලෙහාට ආවට අපේ සෝන් එකට ආවේ නෑ. ආයෙ උඩ ගියා. ඊට පස්සේ අලුත් හයි එකක් හැදුවා. ඒ හයි එකට තියුවා. ඒ හයියට තියන මෙන්න මාකට් එක බහිනවා. ඊට පස්සේ මෙතනින් බයින් සෝන් එක මාක් කරගත්තා. මෙන්න බයි එක මෙතන. ස්ටොප් ලොස් එක මෙතන. TP එක මෙතන. ඕනනම් අපිට TP එක මෙහාට අරන් යන්නත් පුළුවන්. හරිනේ? ඊට පස්සේ මේ ගියපු මාකට් එකේ මම පෙන්නන්නේ තා උදාහරණ අරගෙන පෙන්නන්නේ හොඳේ. ඊට පස්සේ මෙතන ලෝ එක මෙතන ලෝ එක මෙතන හයි එක මෙන්න බයි සෝන් එක ඇඳෙන්නෙත් නෑ. මෙන්න බයි සෝන් එක මෙතනින් ගත්ත ට්‍රේඩ් එක ස්ටොප් ලොස් එක මෙතනින් තියුවා. TP එක අපට ඕන 1 2 හරි 1 3 හරි තියාගත්තා. මේකට ඉවසීම තමයි ඕනේ. මේක තියාගෙන අපි ස්ටොප් ලොස් එක මෙතනින් තියුවා නම් ආයි ස්ටොප් ලොස් එක උඩට කරන්න පල්ලෙහාට කරන්න නෑ. එන්ට්‍රි එක ගත්තේ මෙන්න මෙතන ඉඳන් එන්ට්‍රි එක ගත්තා ස්ටොප් ලොස් එක තියුවා TP එක තියුවා. මේක දවසක් දෙකක් හරි තුනක් හරි තියාගෙන බලාගෙන ඉන්න. අන්න ඒක තමයි ට්‍රේඩින් කියන්නේ. එතකොට අපේ පොයින්ට් එකට මාකට් එක යනවා. එතකොට මේක අනිත් පැත්තට වෙන්න ඕන නම් හරිද? දැන් මෙතන හයි එකයි මෙතන ලෝ එකයි මෙතන හයි එකයි තමයි අපි ඉස්සෙල්ලා ගත්තේ. ඊට පස්සේ අපේ අලුත් ලෝ එක මෙතන ඕන ආයෙ එහෙන දෙසර අලුත් ලෝ එක මෙතන හයි එක මෙතන මෙන්න බයින් සෝන් එක මෙන්න ස්ටොප් ලොස් එක මෙතන TP එක මෙතන. හරිනේ? ඒකත් හරි. ඊට පස්සේ මෙතනින් මේකට තියුවා මෙතන ලෝ එකට තියුවා. මේක දෙපැත්තටම අපිට ගේම ගහගෙන යන්න පුළුවන්. මෙතනින් සෙල් එකක් ගත්තා. ස්ටොප් ලොස් එක මෙතනින් තියුවා. TP එක මෙතනින් තියුවා. දැන් අපේ ඔළුවේ තියෙන්න ඕනේ එතකොට මාකට් එකේ ට්‍රෙන්ඩ් එක මොකක්ද කියලා මාකට් එකේ ට්‍රෙන්ඩ් එක තියෙන්නේ බයි ආපහු ලෝ එක ගත්තා.
මේක මෙතනින් තියුවා. මෙතනින් මාක් කරගත්තා. එතනින් තියුවා ස්ටොප් ලොස් එක අන්න ඒ ගානට එන්නේ. ඒකත් එහෙම තමයි ඉතින්. ඒක නැති හඳේ තමයි ඉතින් ආයේ. ඈ ඒක හඳේ තමයි ආයේ. ඔය ඉතින් මේක ඇත්තටම ඒකයි මම කියන්නේ මම මාකට් එක දිහා සරලව බලන්න. හරිද? සරලව මාකට් එක දිහා බලන්න. එතකොට මේ ට්‍රේඩ් පේන ඕන තරම්. දැන් මාකට් එක මෙන්න මෙහෙම නිකන් මෙහෙම මට බලද්දි මට පේනවා මේකේ ට්‍රේඩ් සෑහෙන්න. මම එක මේ දැන් පෙන්නුවත් එකින් එක පෙන්වන්න මේ. මෙතන හයි එක මෙතන ලෝ එක. මෙන්න ලෝ එක මෙන්න හයි එක. කොහෙන් ගත්තත් ආයි ඉතින් පොයින්ට් එකෙන් ගිහින් ඇති. දැන් චින්තක අයියා මගෙන් ඇහුවනේ කොහොමද මල්ලි හරියටම ඔතනින් යන්නේ කියලා හරියටම පොයින්ට් එකේ. ඕක තමයි රහස. බල මේවා එළියට දෙන්න එපා ඊට පස්සේ අපිට කෝස් එකක්වත් කරගෙන කීයක්වත් හම්බ කරගන්න බැරි වෙනවා. දැන් අපිට ඔය මේ ෆිබනාචි ඔය සෙටින් එක අපිට හම්බ වෙන්නේ කොහොමද? ඒක තමයි මම ගහන්න චින්තකයි ඩොලර් කීයක් වෙනවා කියලා ෆිබනාචි එක. මේ සෙටින්ස් ටික මේ සෙටින්ස් ටික මන් දෙනවා මාත් එක්ක දිගටම ට්‍රේඩ් කරන ඇවුම් මට මුන් කවුද කියලා තේරුණා මං ආයි මගේ ගාව තියෙන ඕනම දෙයක් ආයි දෙසරයක් හිතන්නේ දැන් චතුරට ඒක කොහොමද තේරෙන්නේ? ඒක මට හිතෙනවා දැන් චතුරට මම මොකද්ද අලුතෙන් මොකද්ද හදන්නේ සල්ලි මුකුත් නැහැ කෙලින්ම චතුරට දුන්න බලහන් ඔබ යූස් කරලා බලහන් හරිද එතකොට ඒ වගේ මට වෙන මුකුත් නෑ මට ඔය මේ ෆිබනාචි මේ අන්නේ සෙටින් ටික ගන්න කොහොමද කියලා කියන්නේ අපිත් ප්‍රදීප් අයියා වගේ වෙන්න ඕනේද ප්‍රදීප් අයියා නේ මට ඩොලර් 1000ක් වගේ නෑ මේ ඒ ටික තමයි චතුර කො චතුර ඔව් ඉන්න අපි ක්ලාස් එක ලබන සතිය ඉවරයිනේ ඔව් මේ සතියෙන් ඉවරයි හෙටයින් අනිද්දා ඉවර වෙනවා ඉන්වත් චතුර අයියා කියලා හිතන් දෙන්න පීටේස් තරදෝ අයියක් එක්සරි තමයි. නිකන් එළියට මම තාත්ම ඒප්‍රිල් එකට ඩොලර් එන්න ඕනනේ. මෙන්න මේ කතාව පොඩ්ඩක් අහගන්නකෝ. එතකොට ඇත්තටම මේ දේ කවුරුවත් මට කියලා දීලා නෙවෙයි මේ මාකට් එකේ මන් දන්නේ අපේ වයිෆ් ගෙන් මං කුණු බැනුම් අහලා ඇති මොකද උදේ 8ට මැෂින් එක ගාව වාඩුනාම රෑ 1යි 2යි තවමත් එහෙමයි තවමත් සමහර දවසට රෑ 1ට 2ට කතා කරන මේ ක්ලාස් වල ඇවුම් අරක කියලා දෙන්න මේක කියලා දෙන්න කියලා මං ඒත් ඒව කරනවා සමහරක් ඇවිල්ලා නෝන ඇවිල්ලා එහෙම කරලා බලනවා යනවා හරිද එතකොට මේ මම මාර විදියට මේ නිදි මරලා තමයි මේ ඒ කියන්නේ හොයාගෙන තියෙන අර මට සීන් එකක් තියෙනවා මට කොච්චර මේ වියදම් කරලා මේව කරලා කරත් මට ඒක කාට හරි දෙන්නම තමයි හිතෙන්නේ. ඉතින් ඔය චතුරට වුණත් මේ දෙන්න තීරණය කරේ චතුර ආශ්‍රය කරද්දි මට දැනුණා හොඳ මිනිස්සෙක් කියලා. ඉතින් මගේ සියලුම දේවල් වල ඇක්සස් දීලා තියෙනවා. මං අර කිව්වනේ මම මිනිස්සු 1000 2000ක් ආශ්‍රය කරලා තියෙනවා කියලා. අපේ මේ කවුද? වජිරා සංක හිටිය ගිහිල්ලාද කොහෙද? දර වජිරා සංක දන්නෝ මේ ඒ දවස්වල මං කොහොමද ගේම ගැහුවේ කියලා. මිනිස්සු 1000 2000ක් තියාගෙන. එතකොට ඇත්තටම කතන්දරේ සල්ලි එනකොට මිනිස්සු අපිව කරේ තියාගෙන යනවා. හැබැයි අපි නොදැනුවත් හරි මොකක් හරි දෙයක්කින් වරදක් වුණොත් ඒක අපි කරන දෙයක් නෙමෙයි වෙන්න පුළුවන්. නමුත් චෝදනාව වෙන්නේ උඹ නිසා තමයි කියලා තමයි අන්තිමට මේ චෝදනාව වෙන්නේ.
ඒක නිසා මම එතනින් හිතාගත්තා ආයේ මිනිස්සෙකුට උදව් කරනවා නම් දෙසරයක් හිතලා තමයි උදව් කරන්න කියලා. දැන් මෙතන ඉන්න අය වුණත් ඇත්තටම ඉතින් VIP එකේ SL එකක් වදින්න පුළුවන්. හැබැයි SL එකක් වදින එක සාමාන්‍යයෙන් ට්‍රේඩින් වල සාමාන්‍ය දෙයක්. හැබැයි සමහරක් අය ඉන්න කොච්චර ප්‍රොෆිට් කරත් කිසිම දෙයක් නැහැ, වචනයක්වත් නැහැ. SL එකක් වදින ගමන් මොකද්ද හුත්තු කරේ කියලා මැසේජ් දාන අය ඕන තරම් දැකලා තියෙනවා. හරිද? එක ස්ටොප් ලොස් එකක් වැදුනම ඇති. ඒ වගේ අපි මිනිස්සුන්ට කොච්චර හොඳ කරත් එක දෙයක් වැරදුනොත් ඒ මිනිස්සුන්ට අපිට අර අතේ තියෙනකින් ගහන්න පුළුවන් තරම් මිනිස්සු කියලා තමයි මං හිතාගෙන ඉන්නේ. ඒ කියන්නේ මම මේ මිනිස්සු ආශ්‍රය කර මිනිස්සුත් එක්ක ගනුදෙනු කරපු නිසා මම කියන්නේ. ඒකයි මම මෙතන ඉන්න කට්ටියටත් මම ඒ දවස්වල ඉඳන් කියවනේ. මෙතන ඉන්න මේ ඉන්න ඔක්කොම හෙටමාව දාලා ගියත් මං කිසිම දෙයකට සැලෙන්නේ නැහැ. මට දෙන්න පුළුවන් දේවල් ටික මං ඉන්න කාලේ දෙනවා. එතනින් එහා ඉතින් ගියා කියලා මං එහෙම ආයි දෙසරයක් හිතන්න සැලෙන්නේ නැහැ ඉතින්. හරි තා මොනවද තියෙන්නේ දැනගන්න. ඔන්න දැන් මගේ ඕන සීක්‍රට් එකකුත් අද කියලා දුන්නා. මේ ලෝකේ ඕනම මාකට් එකක් ගත්තොත් ඔය දේ තමයි වෙන්නේ. මෙන්න මම මේ මොකද්ද මේ යූරෝ USD එකේ ගණිපු ට්‍රේඩ් එකක් තියෙනවා මේ අද ගණිපු එකක් නේ මම මේ නිකන් අද ගියේ බලන්නේ. කවද ගණිපු එකක්ද? 2000 කීයේ 2026 ජනවාරි 19 ගණිපු ට්‍රේඩ් එකක් මේ සිගරට් කවදද අපිට ලැබෙන්නේ? මොකද්ද අයියේ? සිගරට් කවදද අපිට ලැබෙන්නේ හු? මට තේරුණේ නැහැ. සීක්‍රට් කවදද අපිට ලැබෙන්නේ කියලා. ඉතින් ඔය සීක්‍රට් එක තමයි දෙයියනේ ඔය ඉන්ඩිකේටර් එකකින් දීලා තියෙන ආයේ දෙසරයක් හිතන්න දෙයක් නැහැ. ඒ වුණාට අපිටත් ඔය වගේ ඇඳලා බලන්න ආසයි. ඒක නම් කිව්වේ කපටිකමට කියපු විදිය මට තේරුණා. මේ තියෙන්නේ හරිනේ. ඔන්න බලන්න මේ ඉන්නේ අපි 1 minute chart එකේ. හරිනේ 1 minute chart එකේ ඉන්නේ. මෙන්න මෙතන මේන් චොච් එකක් දීලා දෙනවා. මෙතන මයිනර් චොච් එකක් දීලා දෙනවා. මයිනර් චොච් එකට තමයි මේ සිග්නල් එක පෙන්නලා තියෙන්නේ. එතකොට ඔන්න බලන්න මේකේ මෙතන ලෝ එක කියලා ගත්තොත් මෙතන හයි එක කියලා ගත්තොත් මේ ඉන්ඩිකේටරේ මේකේ කියලා වෙනසක් නැහැ දෙකම එකයි. ඉතින් ඒ සෙටින්ස් ටිකම තමයි දාලා හදලා තියෙන්නේ මම. මේ ලෝකේ මොන මාකට් එක ගත්තත් ඒ විදිහට තමයි යන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි ගනිමු USDT.p හරි මේ තියෙන්නේ ඇවිල්ලා මේ බිට්කොයින් එකනේ. මට බිට්කොයින් 69ට ගිහිල්ලානේ. තව බලද්දි 60ට තිබ්බේ. හරිද? මේ තියෙන බිට්කොයින් එකේ 1 hour chart එක. අර බිට්කොයින් මේවයි තියෙන්නේ අර BOS එකක් චොච් එකක් එහෙම හැදුනන් පස්සේ මේ හරි කන්ෆර්මේෂන් එකක් ගන්න එහෙන වෙලා යන දවස් යනවා. අන්න මෙතන
මෙතන ලෝ පොයින්ට් එක කියලා ගත්තොත් මෙතන හයි එක කියලා ගත්තොත් ඉතින් ආයෙත් බබා වගේ ගිහින් ඇති එතනින්